අපට සම්බන්ධ ඒ නිසායි ඒ නිසා මේ අවස්ථාවේදී අපි සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඉතින් නාම ලේඛනය මේ වන විට ලකුණු කරලා අවසන් 100 දෙනෙක් මේ වන විට සම්බන්ධ වෙනවා. ඊයේ දිනේදී 182 දෙනෙක් පමණ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලන්ට සමහර ඩිවයිස් නේම් වලින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් chat box එක විවෘතව පවතිනවා. ඔබට පුළුවන් chat box එක හරහා ඔබගේ නම අපට සඳහන් කරන්න. මොකද පස්සේ ගැටලුවක් වේවි. ඒ නාම ලේඛනයේ ලකුණු කිරීම අතර වාරයේදී ඔබට යම් ගැටලුවක් ඇති වුණොත් එහෙම ඒ නිසා ඔබ ඩිවයිස් නේම් වලින් අපට පෙනී ඉන්නවා නම් වහාම chat box එක හරහා අපට ඒ නම සම්බන්ධ කරන්න. ඒ වගේම අද දිනේදී සම්බන්ධ වෙන සියලු දෙනාම අද මුලින්ම සම්බන්ධ වෙනවා නම් අපේ WhatsApp group එක තුල දැනට සම්බන්ධ නොවී ඉන්නවා නම් ඒ අයත් මේ තිරේ දිස්සන නම්බර් එකට වහාම අර නම ඒ වගේම දිස්ත්‍රික්කය දහම් පාසල සඳහන් කරලා අපට එවන ලෙස අපි දැනුම් දෙනවා. ඉතින් වෙනද වගේම අපි මීටින් එක අතර වාරයේදී ඔබට නොදැනුවත්ව අපි නාම ලේඛනයේ ලකුණු වෙනවා. AI තාක්ෂණය ඔස්සේ ඒ වගේම අවසානයේදීත් අපි නාම ලේඛනය අපිම ලකුණු කරන අවස්ථාවක් බවට පත් කරගන්නවා. ඒ නිසා හැමෝම රැඳී ඉන්න අර කිව්වා වගේ දැන් ඩිවයිස් නේම් වලින් සම්බන්ධ වෙලා ඉන්න අය ආයෙ සම්බන්ධ වෙනකොට එහෙම සම්බන්ධ වෙන්න එපා. ඕගොල්ලොත් අපහසුතාවයට පත් වෙන නිසා ඒ නිසා අපිත් එක්කම රැඳිලා ඉන්න මේ නමින් ඕගොල්ලෝ මේකට සම්බන්ධ වෙනවා නම් තමයි හොඳ. හොඳයි. අද අපි දවසේ වැඩසටහන එහෙනම් ආරම්භ කරමු. විශේෂයෙන්ම අද දවසේදී ශාසන ඉතිහාසය තමයි අපි මේ කියලා දෙන්න ඕගොල්ලොන්ට අපි බොහෝ ප්‍රශ්න ප්‍රමාණයක් මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳ ඔබට හොඳ දැනුමක් තියෙනවා මේ වෙද්දි. ප්‍රශ්න පත්තරය සැකසෙන්නේ කොහොමද? ප්‍රශ්න ඇහෙන්නේ කොහොමද? ඒ වගේම ප්‍රශ්න වලට නිවැරදිව සාර්ථකව පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක කාරණාව පිළිබඳව එහෙම ඔබට හොඳ දැනුමක් මේ වන විට ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද අපි දීර්ඝ දැන් දවස් 4ක් පමණ කාලයක් මේ ශාසන ඉතිහාසය සාකච්ඡා කරන ඒ වගේම pāli භාෂාව ඒ වගේම අනෙකුත් සියලුම විෂයන් අපි දැන් අද 12 වන දිනය ගොඩක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් අද සම්බන්ධ වෙන අය කනගාටු වෙන්න එපා. ඔබට රෙකෝඩින් ටික අවසාන දවසේදී ලැබලා දෙනවා. ඒ වගේම අනුමාන ප්‍රශ්න අපි සකසමින් පවතිනවා. ඒව අවසාන දිනේදී ඔබට ලැබෙන්නට සලස්වනවා. ඉතින් ශාසන ඉතිහාසය හා සම්බන්ධ ප්‍රශ්න පත්තර සාකච්ඡා කරන අවසාන දිනයයි අද දවස. ඊට පස්සේ තමයි අපි අනුමාන ප්‍රශ්න පත්තරයත් සමග ඊළඟ දවසේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. 7 වෙනි ප්‍රශ්නය මම හිතනවා හැමෝටම තිරය පේනවද? ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන එක පේනවද? පේනවා හාමුදුරනේ. ඔව්. හරි. අද අපි සාකච්ඡා කරමු එහෙනම් 7 වෙනි ප්‍රශ්නය පළවෙනි කොටස. ධර්මාශෝක රජතුමා විසින් බෝධීන් වහන්සේ සමග එවන ලද පිරිස අතර සිටි අය අයත් වූ විවිධ කුල අතරින් 6ක් නම් කරන්න. ධර්මාශෝක රජතුමා විසින් බෝධීන් වහන්සේ සමග එවන ලද පිරිස අතර සිටි අය අයත් වූ විවිධ කුල වර්ග අතුරින් 6ක් නම් කරන්න. කවුරු හරි කියන්න බලන්න ඇත්තටම කුල කීයක් එදා දුමින්දාගමනයත් සමග අපේ ලක්දිවට ලැබුණද දායාදුනාද කියලා කවුරු හරි කියන්න බලන්න කුල කීයක් ආවද? කුල 18ක්. ඔව් 18ක් කුල අපේ ලක්දිවට ආවා. එතකොට ඒ 18 කුලය සම්බන්ධ කරලා ඒ 18 6ක් මාව ඇහෙනවා ඇති. මොකද හැමෝම ගොඩක් අය සමහර අය මයික් ඔන් කරලා තියෙන බවක් පේන නිසා හැමෝම දැන් මියුට් කරලා තියෙන්නේ.
එතකොට ඕගොල්ලොන්ට පුළුවන් ඕන්නම් මයික් එක ඔන් කරලා මම ප්‍රශ්න අහද්දී උත්තර දෙන විදිහටයි මියුට් කරලා තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. එතකොට ධර්මාශෝක රජුරෝ අපට තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට අපට බුදුදහම ලංකාවට ලැබෙනවා මහින්දාගමනයත් එක්ක. ඊට පස්සේ මහින්දාගමනයේම දිගුවක් අපට ලැබෙන උඳුවපුර 15ක් පොහෝ දවසක දුමින්දාගමනය. ඉතින් විශේෂයෙන්ම බලන්න ළමයි අපට අනිවාර්යයෙන්ම මහින්දාගමනයෙන් ප්‍රශ්නයක් ඇහෙනවාමයි. ඒ වගේම දුමින්දාගමනයෙන් අපට ශාසන ඉතිහාසයේ ප්‍රශ්නයක් ඇහෙනවාමයි. ඒ නිසා ඔය කරුණු කාරණා දෙක පිළිබඳ විශේෂ අවධානයක් ඔබ යොමු කරන්න ඔබගේ පොත්පත්වල විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද මෙවරත් අනිවාර්යෙන් ඔබට මේ දුමින්දාගමනය සහ මහින්දාගමනය පිළිබඳ ප්‍රශ්න මෙවරත් සකසලා තියෙනවා. එතකොට ධර්මාශෝක රජතුමා විසින් බෝධීන් වහන්සේ කවුද ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවන්නේ මූලිකත්වයේ ගන්නේ කවුද කියමු බලන්න. කවුද බෝධීන් වහන්සේ වැඩමවන්නේ? සංඝමිත්තා තෙරණින් වහන්සේ. ඔව්, සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ. එතුමිය අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සහෝදරියක්. ඉතින් ධර්මාශෝක රජුරෝ තීරණය කරා තමන්ගේ දරුවෝ දෙන්නවම ලංකාවට එවන්න ලක්දිවට ධර්ම ප්‍රචාරය කරන්න. මොකද දේවානම් පියතිස්ස රජුරෝ එකල අනුරාධපුරේ රාජ්‍ය කරපු රජුරුවොත් එක්ක නොදුටු මිතුරන් නැත්නම් අපි කියනවා පෑනේ මිතුරන් විදිහට කටයුතු කරපු එතුමන්ලාගේ සම්බන්ධකම ගොඩක් තිබුණා. ඒ නිසා ලක්දිව සමග බොහෝ අන්තර් සම්බන්ධතාවයක් තිබුණා ඒ කාලයේ වෙද්දී. ඒ නිසා රජුරෝ තීරණය කළ අධිරාජ ධර්මාශෝක රජුරෝ තීරණය කළා බෝධීන් වහන්සේ සමගත් සංඝමිත්තා තෙරණියත් ඒ වගේම භික්ෂුණී ශාසනය ලක්දිව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් මෙහිණි සස්නාරම්භ කිරීමේ අරමුණින් කාන්තාවන් මහණ උපසම්පදා කිරීමේ කටයුත්ත සංඝමිත්තා තෙරණියට පැවරුවා. ඒ විතරක් නෙමෙයි අපට බොහෝ කලා ශිල්පයන්හි සන්ධිස්ථානයේ බවට පත් වුණේ මේ දුමින්දාගමනය. ඒ නිසා අන්න ඒ කියන කුල 18න් 6ක් අපට නම් කරන්න කියලා කියනවා. අපි බලමු. මෙන්න ඔබට දැන් තිරේ දිස්සෙනවා ඒ කුල ටික. හොඳට බලන්න. දන්නේ නැත්නම් සටහන් කරගෙන තියාගන්න. රජ කුල 8ක්, සිටු කුල 8ක්, බමුණු කුල 8ක්, කෙලිඹි කුල 8ක්, වෙළඳ කුල 8ක්, දුනුවා කුල 8ක්, සරස් කුල 8ක්, කිලිඟි කුල 8ක්, කපු කුල 8ක්, බලත් කුල 8ක්, පෙහෙර කුල 8ක්, කුඹල් කුල 8ක්, මල්කරු කුල 8ක්, ඔසඳ වටු කුල 8ක්, සන්නාසි කුල 8ක්, අරක්කැමි කුල 8ක්, කුඹුරු කුල 8ක්, ලෝකුරු කුල 8ක්, ස්වර්ණකාර කුල 8ක්, බෙරවා කුල 8ක්, සත්කරු කුල 8ක්, උයන් ගොව් කුල 8ක් කියලා කුල 18ක්. ළමයි මේ ඇයි මේ කුල ටික ඇත්තටම ලක්දිවට එන්න ඇත්තේ? කාට හරි අදහසක් තියෙනවද ඒ සම්බන්ධව? ඇයි මේ සංඝමිත්තා තෙරණියත් සමග මේ කුල ටික ආවේ? කාට හරි අදහසක් තියෙනවා නම් කියමු බලන්න. බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට සහ බෝධීන් වහන්සේගේ තියෙන වැඩ කටයුතු ඒ පින්වන්ත කටයුතු කර ගැනීම සඳහා. ඔව්, බොහොම හොඳයි. හොඳ උත්තරයක් ඔබට හම්බ වුණා. ඇත්තටම මේ කුල ඔක්කොම වගේ මේ ආවේ ලක්දිවට ආවේ නිකන් නෙමෙයි. මේ කුල ටික අදටත් සමහර කුල ජීවමානව අදටත් පරම්පරානුයාතව සම්බන්ධ වෙලා තිබෙනවා. අදටත් මේ කුලවලින් යම් කුල කිහිපයක් පමණක් අදට අපට දැක ගන්න පුළුවන්. මේ කුල 18 අය විශේෂයෙන්ම ඒ අයට පැවරුණු කාර්යභාරය තමයි විජයශ්‍රී ජයශ්‍රීමා බෝධීන් වහන්සේට ආවතේව කටයුතු සිදු කිරීම. මේ හැමෝම ආවේ මේ කුල 18 ආවේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ උදෙසා පූජාවන් සකස් කරලා ඒ පූජාවන් පිළිවෙලට සිදු කරන්න. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් රජ කුල 8ක් මොකටද? සිටු කුල 8ක් මොකටද? බමුණු කුල 8ක් මොකටද කියලා. ඇත්තටම ඒ කාලේ වන විට
බොහෝ පිළිගැනීමක් තිබුණේ රාජකුමාරවරුන්ට සිටු පවුල්වල ඉපදුන අයට බමුණු කුලවල ඉපදුන අයට. ඉතින් මේ අය ආවේ ඇත්තටම හේතුව තමයි ඒ කාලේ සමාජයේ උසස් පිළිගැනීමක් තිබුණ අය පවා ජයශ්‍රීමා බෝධීන් වහන්සේට වන්දනාමාන කළා කියන ඒ පුද සත්කාර කරනවා කියන ඒ චේතනාව සිතුවිල්ල අපේ මිනිස්සුන්ට දැනෙන්න සැලැස්සුවා. ඒක තමයි ඒ කරේ. එතකොට අදටත් ඒ කුල දැන් ඔබට පේනවා මෙතන කෙලිඹි කුලය නේද? ඒ වගේම දුනුවා කුල ඊළඟට මල් කරු කුල කියලා කියන්නේ නේද? මල් පූජා කරපු අය ඊළඟට වෙනම මල් උයන් බාරව නේද? ඊළඟට ඔසඳ වටු කුල ඖෂධ මේ නැත්තම් බෝධීන් වහන්සේට යම් අසනීප තත්ත්වයක් කොළවල ස්වභාවය අදටත් මේ කුල ඉන්නවා. වෛද්‍යවරු පවා අදට ජයශ්‍රී මා බෝධීන් වහන්සේ පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේ එදත් අදත් නොකඩවාම අඛණ්ඩව ඒ පුද සත්කාර කිරීම අදටත් ඒවා සිද්ධ වෙනවා. ඒ නිසා ළමයි මේ 18 කුලය අපට ආවේ ඒ වගේම මේ තුලින් අපට ලොකු පුනරුද ස්වභාවයක් ඇති වුණා. රන්කරු කුලය තවත් අපේ හිටපු කුලය තවත් දියුණු ස්වභාවයටපත් වුණා. ඉන්දියාවේ ආభాෂයත් අරගෙන ඒ වගේම චිත්‍ර ඇඳීම නේද? සත්කරු කුල ආදී ඒ කුල ඊළඟට ආරක්ෂමි කුල සන්නාසි මේවා විශේෂයෙන්ම අපට මහා හයියක් බවට පත් වුණා. අපේ විවිධ ඒ ක්‍රම ශිල්පයන් තවත් බොහෝ දුරට අපගේ දියුණුවට ඉවහල් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් හොඳ අධ්‍යයනයක් කරන්න මේ සම්බන්ධව මේ බමුණු කුලාට සම්බන්ධව ඔබ මේ අයට පැවරුණු වගකීම් පවා ඔබගේ පොතේ සඳහන් වෙනවා. ඒ නිසා ඒවා හොඳින් බලාගන්න. මෙවරත් ඔබට මේ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඇහෙන්නට ඉඩකඩ වැඩි නිසා. හොඳයි. දැන් බලන්න ළමයි මේකට ඔයගොල්ලන්ට හම්බෙනවා බමුණු කුල 6 එක් කුලයකට එක බැගින් ලකුණක් බැගින් 6ක් දක්වා ඇතනම් ලකුණු 6ක් ප්‍රදානය කරන්න කියලා. ඉතින් 18ම ඕගොල්ලොන් අහලා නැහැ නේද? 18ම අහලා නැහැ. ඒ නිසා බය වෙන්න එපා. බලන්න ලකුණු 6කට ඔබට පුංචි උත්තරයක් ලියන්න තියෙන මෙතන බලන්න ඔබගේ අවබෝධය. ඒ නිසා අවබෝධයෙන් ඒ පිළිතුරු ලිවීමේදී සැලකිල්ලෙන් මේ පිළිතුරු උත්තර ලියලා තියන්න. එතකොට ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ පුළුවන්කම තිබෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ලක්දිව රජවරුන් විසින් බෝධීන් වහන්සේ උදෙසා පවත්වන ලද උත්සව 3ක් සහ එම රජවරුන්ගේ නම්ද දක්වන්න. දැන් ළමයි දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් බෝධි වන්දනාව අවසන් වෙන්නේ නැහැ. දැන් ළමයි ඇත්තටම ඇයි අපට මේ බෝධි වන්දනාව මිහිඳු හාමුදුරුව අපට හඳුන්වලා දුන්නේ? අපට ළමයි අරමුණක් තිබ්බේ නැහැ. නේද? අපි ඔය ගස්ගල් වලට වැඳ වැඳ හිටපු જાතියක්. ඒ ගස්ගල් වලට වැඳීම අයින් කරේ නැහැ. ඒ චේතනා මාත්‍රයට කිසිදු හානියක් නොවන විදිහට අපේ මිහිඳු හාමුදුරුව හරි ලස්සන ක්‍රියාපටිපාටියක් අපට සැලැස්සුවා. ගස්ගල් වලට වැඳ වැඳ හිටපු මිනිස්සුන්ට අහස උසට පරයන අහස උස පරයන මහා දාගෙබ් හදලා ඒවාට වඳින්න පුදන්න අපට ඉගැන්නුවා. ඒ වගේම තමයි ගස්වලට වැඳ වැඳ හිටපු මහා විශාල ගස්වලට වැඳ වැඳ හිටපු ඒගොල්ලෝ දෙවි දේවතාවෝ කියාගෙන හිතාගෙන හිටපු අපට ඒ සිතුවිල්ලම හිතේ තියාගෙන බෝධීන් වහන්සේලා වන්දනා කරන්න පුරුදු කළා. ඒ වගේම මහා පර්වතවලට මහා ඒ ගල් කුළු වලට වැඳ වැඳ හිටපු අපේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වලින් යුක්ත ඒ පිළිම වහන්සේලා නිර්මාණය කරලා ඒවාට වඳින්න පුදන්න පුරුදු කළා. ඒ අරමුණු සංස්කෘතිය අදටත් වර්තමානයේ වන විටත් අවුරුදු 2000 ගණනක් ගිහිල්ලා වුණත් ඒ කරපු කියපු අපේ මුතුන් විත්තෝ කරපු කියපු හැම දෙයක්ම වගේ අදටත් අපේ බෞද්ධයෝ සිද්ධ කරනවා. ඒවා අඛණ්ඩව සිද්ධ කරනවා. ඉතින් අපේ මේ දෙවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ලක්දිව රජවරුන් විසින් බෝධීන් වහන්සේ උදෙසා පවත්වන ලද උත්සව 3ක් සහ එම රජවරුන්ගේ නම්ද දක්වන්න කියලා. බලන්න උත්තර පත්‍රයේ තුල අපට සඳහන් වෙනවා
ඒ මේ රජවරුන්ගේ නම් සහිතව කරේ කවුද? ඒ වගේම ඔබගේ පොතේ සඳහන් වෙන උත්තර තුන බෝධිස්නාන උත්සව තමයි ගොඩක් වෙලාවට සිද්ධ කළේ. මේ බෝධිස්නාන උත්සව කියලා කියන්නේ බෝධින් වහන්සේ උදෙසා පැන් පූජාවක්. විශේෂයෙන්ම බෝධින් වහන්සේට ඒ ඖෂධ පැන් ඒ වගේ පැන් පූජා කිරීම බෝධිස්නාන උත්සවය. විශේෂයෙන්ම පළවෙනි වතාවට බාතිකාබේ රජුරුව තමයි සිද්ධ කරන්නේ. මේ බාතිකාබේ රජුරුව ඊටාම සදහවත් රජ කෙනෙක්. අදටත් ඔය වර්තමානයේ අපට මේ රුවන්වැලි මහා සෑය මළුවේ දකින්න ලැබෙන්නේ ඇත්තටම බොහෝ පුරාවිද්‍යාඥයන්ගේ අදහස් අනුව දුඩුගැමුණු රජුරුවන්ගේ පිළිමය නෙමෙයි. මෙන්න මේ කියන බාතිකාබේ රජුරුවන්ගේ පිළිමයක්. ඔය ගල් ශෛලමේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මොකද අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා මේ බාතිකාබේ රජුරුවෝ උවමනාවක් වෙනවා මේ ධාතු ගර්භය බලන්න. රුවන්වැලි මහා සෑය ධාතු ගර්භය නිරීක්ෂණය කරන්න බලන්න ආස හිතෙනවා. ඒ වෙලාවේදී එතුමා දැන් ඇත්තට මෙහෙම යන්න බෑනේ හාරගෙන යන්න. එතුමා මොකද කරන්නේ? අදිෂ්ඨානශීලීව මෙහෙර මළුවේ ඉඳගෙන දවස් ගණන් නොකා නොබී වැස්සට අවුවට තෙමි තෙමි කල්පනා කරනවා අනේ මට මේ මහා සෑය ඇතුළ බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රාජවටේ ඔක්කොම අයින් කරලා මේ රජුරෝ තනියම මළුවේ ඉඳගෙන භාවනා කරනවා අදිෂ්ඨානශීලීව. අන්තිමට දවසක් රාත්‍රියේදී ඇහෙනවා මහා සෑය ඇතුලෙන් හේවිසි ශබ්දයක්. හේවිසි ශබ්දනාද පූජාවක් ඇහෙනවා. ඒ අවස්ථාවේදී ඊට පස්සේ තව ටික වෙලාවකින් පිරිත් සජ්ජායනාවක් ඇහෙනවා. රජුරෝ අදිෂ්ඨාන කරනවා අදනම් කොහොම හරි මම ධාතු ගර්භයට යවත්වා කියන සිතුවිල්ල හිතේ තියාගෙන ඉදි මහරහතන් වහන්සේ නමක් අතින් එක්කරන් යනවා මහා සෑය ගර්භයේ ඇතුළට. රජ්ජුරුවෝ පුදුම වෙනවා. ඒ මහා සෑය ගර්භය තුල ඇතුළත දැක්කහම රිදියෙන් කළ මණික්මයෙන් කළ ඒ වගේම ස්වර්ණමය ප්‍රතිමා බෝධීන් වහන්සේලා මේ ගැන වෙනම විස්තරයක් තියෙනවා. ඉතින් මේ බාතිකාබේ රජුරු බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. එතුමත් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ උදෙසා බෝධිස්නාන උත්සවයක් පවත්වලා තියෙනවා. ඒ වගේම දාසුසේන රජුරුත් එහෙමයි බොහොම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්. නේද? අවකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරපු රජුරුව. එතුමත් බොහොම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්. එයත් බෝධිස්නාන උත්සවයක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ සොම්නස් මහබෝ මගුල සිව්වැනි මිහිඳු රජුරුව තමයි අනුරාධපුර යුගයේ අවසාන භාගයේ වන විට සාමාන්‍යයෙන් අපට දමිල ආభాෂය ගොඩක් ලැබුණා. මොකද මාගගේ ආක්‍රමණ ආදී ආවා. අපට ගොඩාක් ආක්‍රමණ ලක්දිවට පැමිණුණා අනුරාධපුර යුගයේ අවසාන භාගයේ වෙද්දී. අනුරාධපුරයේ අවසාන රජුරුව පස්වෙනි මිහිඳු රජුරුව. පස්වෙනි මිහිඳු රජුරවන්ට කලින් හිටපු රජුරෝ තමයි මේ සිව්වෙනි මිහිඳු රජුරෝ කියලා කියන්නේ. එතුමත් බෝධීන් වහන්සේ උදෙසා යම් පූජාවක් කරලා තියෙනවා. මේ සොම්නස් කියලා කියන්නේ සතුටු සිතින් කියන එක නේද? මහබෝ මගුල. ඒකේ නම ඒ විදිහට තමයි මහා වංශය තුල සඳහන් වෙන්නේ. ඒ නමින්ම ඔබට ඒ මංගල්‍යයේ නාමය ඔබගේ පොතේ මේ විදිහටම සකස් කරලා ඔබට පිළිතුරු ලියලා තියෙනවා. මම හිතනවා මේවා සටහන් කරගන්නවා ඇති කියලා. මොකද මේවා ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් මුළු පාඩමම ආවරණය වෙන විදිහට මේ ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. ඉතින් රජවරුන් නම් කිරීමට එක් කරුණකට ලකුණු එක බැගින් හා උත්සව නම් කිරීමට එක් කරුණකට ලකුණු එක බැගින් ලකුණු 6ක් ප්‍රදානය කරන්න. මෙතන දැන් උත්සව 3ක් විතරක් ලියලා තිබුණොත් ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ 3යි. එතකොට ඒ උත්සව සිදු කරපු අය ලියලා තිබුණොත් ඒත් ලකුණු 3යි හම්බ වෙන්නේ. දෙකම ලියලා තිබුණොත් තමයි එක කරුණකට ලකුණ බැගින් ලකුණු 6ක් ඔබට හම්බ වෙන්නේ. ඒ නිසා ළමයි නැවත නැවත සිහිපත් කරන්න මේවා බොහොම සියුම් තැන්. ඇත්තටම ඕගොල්ලන්ගේ පොත අරන් බැලුවාම මේවා බොහොම ආස්සේ තියෙන කරුණු. නමුත් ඒවා ඔබ හොඳින් පරිශීලනය කරලා ඒ සාර්ථකව පිළිතුරු ලියන්න ඕගොල්ලෝ දක්ෂ වෙන්න නම් පොත අනිවාර්යෙන් පාඩම් මාලාව හොඳින් කියවන්න කියන කාරණාව සිහිපත් කරනවා. හොඳයි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නේ. නැත්නම් හත්වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නය. ලකුණු 8 ප්‍රශ්නය. මහබෝධිය වටා ගෙතුණු බෝධි සාහිත්‍ය පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා.
එතකොට බෝධීන් වහන්සේ සම්බන්ධව විශේෂ සාහිත්‍යාත්මක කෘති ගණනාවක් ලියවිලා තිබෙනවා. අපේ මහසෑයටත් එහෙමයි, රුවන්වැලි මහසෑයත් අරමුණු කරගෙන විශාල සාහිත්‍ය කෘති ගණනාවක් ලියවිලා තියෙනවා. එතකොට දැන් අපෙන් අහනවා මේ මහා බෝධීන් වහන්සේ වටා නැත්තම් බෝධීන් වහන්සේ අරමුණු කරගෙන අපේ සමාජය තුල ලියවුණු ඒ සාහිත්‍ය බෝධි සාහිත්‍ය කොහොමද හැදිලා තියෙන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට විශේෂයෙන්ම අපිට මේකෙදී මතක් වෙන කරුණක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ඔයගොල්ලොන්ගේ පොතේ බැලුවොත් 118 වෙනි පිටුව හරි ලස්සනට මේ ශාස්ත්‍රීය ප්‍රබෝධය කියලා ඔයගොල්ලොන්ට සඳහන් කරලා තිනවා. 12 වෙනි පරිච්ඡේදයේ මේ දුමින්දාගමනයේ සමග බෝධීන් වහන්සේ සම්බන්ධ පාඩමක් ඔබට තියෙනවා. මම හිතනවා ඒවා මේ වෙන විට අධ්‍යයනය කරලා ඇති කියලා. ආන්ගේ පාඩම තුලත් සඳහන් වෙනවා මේකට හොඳ ලස්සන පිළිතුරක් ඔයගොල්ලොන්ට ලියන්න පුළුවන් වෙන විදිහට මේක අධ්‍යයනය කරත් ඔයගොල්ලොන්ට පුළුවන්. ඉතින් අපි බලමු උත්තරය මේකට. ඔන්න ගොඩක් කෘති තියෙනවා හඳුන්වලා. ඉතින් ඔයගොල්ලෝ මේ කෘති ටිකත් සඳහන් කරලා ලස්සන විස්තරයක් ලිව්වොත් ඔබට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඔයගොල්ලෝගේ පොතේත් ලස්සන විස්තරයක් දෙනවා. මොකද ලකුණු 8ක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. මේ තියෙන ආදී කෘති හඳුන්වමින් ප්‍රමාණවත් කරුණු ඇතුළත් නිදහස් පිළිතුරක් අපේක්ෂා කෙරේ. මේක මේ ශාසන ඉතිහාසයේ ඒ වගේම අපි ඊයේ සාකච්ඡා කර බුද්ධ චරිතය කියන කොටස් දෙක ඇත්තටම ළමයි ගොඩක් වෙලාවට අපිට හිතලා ලියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් අපේ වචන වලින් ලියන්න තියෙන්නේ මේවා. එතකොට අන්තිම ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මේ ලකුණු 8 ප්‍රශ්නේ. බලන්න පැහැදිලිවම තියෙනවා හොඳට ලස්සනට පිළිතුර. නෂ්ටප්‍රාප්ත සිංහල බෝධි වංශයක් මුල් කාලයේ ඉදුණා. ඊළඟට පසු කාලීනව ලියන උපතිස්ස හිමියන් විසින් ලියන ලද මහා බෝධි වංශය විශිෂ්ටතම කෘතිය. ඊළඟට බෝධි වංශ ග්‍රන්ථිපද විවරණය. අර බෝධි වංශ මහා බෝධි වංශයට වෙනම විවරණ ග්‍රන්ථයක් ලියනවා බෝධි වංශ ග්‍රන්ථිපත විවරණය කියලා. ඊළඟට මේ බෝධීන් වහන්සේ සම්බන්ධව පොළොන්නරු යුගයේ ගුරුළුගෝමී පඬිතුමන් විසින් රචිත ධර්ම ප්‍රදීපිකාවෙත් සඳහන් වෙනවා. ඒ වගේම විල්ගම්මුල හිමියන්ගේ සිංහල බෝධි වංශය අර පාලි භාෂාවෙන් ලියවුණු මහා බෝධි වංශයට සිංහල බෝධි වංශයක් එක් කරනවා විල්ගම්මුල හාමුදුරුවෝ. විශේෂයෙන්ම කුරුණෑගල යුගයේ ග්‍රන්ථයක්. එතකොට ඊට පසු කාලීනව ලියවුණු කෘතියක් තමයි මේ චුල්ල බෝධි වංශය. ඒකත් ඊටාම පුංචි ග්‍රන්ථයක්. හැබැයි ඒ ග්‍රන්ථයත් බොහොම විශිෂ්ට විදිහට රචනා කරලා තියෙන බොහොම පුංචි ග්‍රන්ථයක්. චුල්ල කියන වචනේම තියෙනවනේ පුංචි කියන අර්ථය නේද? එතකොට චුල්ල බෝධි වංශය. ඊළඟට වැලවිට සරණංකර සංඝරජ හිමියන්ගේ මధుරාර්ථ ප්‍රකාශිනී කියන ග්‍රන්ථය මధుරාර්ථ ප්‍රකාශිනිය විශේෂයෙන්ම බෝධි සාහිත්‍ය කියන කොටසට අයත් වෙනවා. ඉතින් මේ වගේ වංශ කතාවන් පවා ලියවුණු බෝධීන් වහන්සේ සම්බන්ධව වංශ කතාවන් පවා ඉතින් ලියවිලා තිනවා. ඔබට පේනවා සිංහල බෝධි වංශය, ඊට පස්සේ පාලි භාෂාවෙන් ලියන ලද මහා බෝධි වංශය, මේ වගේ විශිෂ්ට සාහිත්‍ය කෘති ගණනාවක් ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ධර්ම ප්‍රදීපිකාවත් මේ බෝධි සාහිත්‍යයටම අයත් වෙන කෘතියක් විදිහටයි දක්වන්නේ. එතකොට ඒක මේ සාමාන්‍යයෙන් මේ පරිච්ඡේදයේ ධර්ම ප්‍රදීපිකාවේ පරිච්ඡේදයේ ළමයි සාමාන්‍යයෙන් කලිඟු කතාව තමයි මේ මුල් වෙලා තියෙන්නේ ධර්ම ප්‍රදීපිකාවට. හැබැයි සිංහල සාහිත්‍යයට හම්බුණු ඉතාමත් අගය කරන්න පුළුවන් කෘතියක් හැටියට මේ ධර්ම ප්‍රදීපිකාව, ඒ වගේම අමාවතුර බණ කතා කලාවේ ආරම්භය, ගුරුළුගෝමීන්ගේ ගුරුළු දෙමියන්ගේ ඒ විශිෂ්ට බණ කතා ශෛලියෙන් ලියවිච්ච විශිෂ්ට කෘතියක් හැටියට මේ ධර්ම ප්‍රදීපිකාව වගේ ග්‍රන්ථ අපට හඳුන්වන්න පුළුවන්. අද කාලේ ළමයි ඒව දැකලවත් නැහැනේ නේද? ඒ නිසා නම් විදියටවත් මතක තියාගන්න. එතකොට සමස්තයක්සේ සලකා ලකුණු 8ක උපරිමයට යටත්ව සුදුසු පිළිතුරු වලට සුදුසු ලකුණු ප්‍රදානය කරන්න. ලකුණු ප්‍රදානය කිරීමේදී ඉහත දක්වා ඇති කරුණු අතරින් ප්‍රශ්නයට අදාළ වන ලෙස ඉදිරිපත් කෙරෙන එක් කරුණකට ලකුණු 2 බැගින් කරුණු 4ක් විස්තරාත්මකව ලෙස ඉදිරිපත් කර ඇති විට ලකුණු 8ම ප්‍රදානය කළ හැකිය. බලන්න ළමයි මේ ලකුණු දෙන විදිය.
නේද? බලන්න ලකුණු දෙන විදිය මුලින්ම ප්‍රශ්න පත්‍රය අධීක්ෂණය කරන කෙනා සමස්තය බලනවා. දැන් සමස්තය බලනවා කිව්වහම ඇත්තටම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට හිතන්න පුළුවන්. එකක් තමයි ළමයි පිටු ගන්න. සමස්තය බලද්දී අපි දකින උත්තර පත්‍ර පරීක්ෂකවරු දකින පළවෙනි එක තමයි පිටු ගණන. ලකුණු 8කට ප්‍රමාණවත් වන පරිදි ලකුණු 8කට ප්‍රමාණවත් වන පරිදි ලියලා තියෙනවා නම් අඩුම තරමේ පිටු දෙකමාරක්වත් අඩුම තරමේ හරිද? අඩුම තරමේ පිටු දෙකමාරක්වත් මේ ප්‍රශ්නෙට ලියලා තියෙනවා නම් ඔන්න සමස්තයක් සලකුවා. ඊළඟට අත්තකුරු පරීක්ෂාව උද්දෘත ප්‍රකාශ කිරීම මම අර හැමදාම කියන දෙයක් තමයි ළමයි විභාගයට යද්දී අනිවාර්යෙන්ම නිල් පෑනක් සහ කළු පෑනක් අරගෙන යන්න. උද්දෘත පාඩ සඳහන් කරද්දී පැහැදිලිවම පොයින්ට් වශයෙන් හරි උද්දෘත කමා දාලා හරි පිළිවෙලට ලස්සනට ඒ ප්‍රශ්නයට ගැලපෙන උද්දෘත පාඩ යොමු කිරීමේදී අපට උත්තර පත්‍ර පරීක්ෂකවරයාට පහසු ආකාරයට ඒව තමයි මේ සමස්තය කියලා කියන්නේ. ඊළඟට අපි බලනවා මෙයාට ලකුණු 8 දෙන්න සුදුසු විදිහ. උපරිමයට යටත් සුදුසු පිළිතුරු වලට සුදුසු ලකුණු ප්‍රදානය කරන්න කියලා තියෙනවා. එතකොට අපිට දැන් ඔය මාකින් ස්කීම් එකේ දීලා තියෙන මේ කරුණු ටික තියෙනවනේ. මේ කරුණු අතරින් අපි බලනවා ඔබ පැහැදිලි කරලා තියෙනවද බලනවා කීයක් වගේ පොත් ටිකක්. දැන් මෙතන මේ කෘති ටිකක් නේ තියෙන්නේ නේ. එතකොට මේ කෘති ටිකෙන් ඕගොල්ලෝ කීයක් විතර ප්‍රකාශ කරලා තියෙනවද? දැන් මේ කෘති ටික ඔක්කොම ඕගොල්ලෝගේ පොතේ 118 පිටුව දැන් බලන්න බරු නම් 118 පිටුව ඒ ශාස්ත්‍රීය ප්‍රබෝධය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කොටස තුල බලන්න ඔය කෘති ටික ගැන තියෙනවා හරි ලස්සන විවරණයක්. ඒ විවරණය හා සමීපව යන ඔබට පුළුවන් ආකාරයේ අඩුම තරමේ පිටු දෙකමාරක් විතර මේ ප්‍රශ්නය ලියලා තිබුණොත් කාල වේලාව අනුව ඔබට පිටු දෙකමාරක් ලියන්න බැයි නම් එකමාරක් ලිව්වත් මේ කියන කොටස් ටික අනිවාර්යයි. මේ පොත් ටික ගැන ලියවිලා තියෙන්නම ඕනේ. ඒ වගේ මේ පොත් ටික ලියද්දී ඕනනම් මේ විදිහටම පොයින්ට් විදිහට දාලා ඒ කරුණු ඒ යටතේ ලියන්නත් පුළුවන්. ඒ වගේම මේ විචාරයේදී ඒ පොත්වල නම සඳහන් කරද්දී කළු පෑනෙන් වෙනමම අපට හයිලයිට් වෙලා පෙන්වන්න ඔබ සැලැස්සුවොත් ඔබට සමස්තයට ලකුණු 8 සලකලා බලලා ඒ වගේම ලකුණු ප්‍රදානය කිරීමේදී විශේෂයෙන්ම ප්‍රශ්නයට අදාළ වන ලෙස පිළිතුරු ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ මහා ලොකු හැලී ලියන්න බෑ. මහා වංශයෙන් එහෙම පටන් අරගන්න බෑ. කෙලින්ම කරුණට යන්න ඕනේ. කරුණේ ඉඳන් පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ මහා බෝධි වංශයේ වගේ ඒ විශේෂයෙන්ම පටන් ගන්න අර පළවෙනි තිබ්බ කෘතිය, පළවෙනියට තිබ්බ කෘතිය සිංහල සාහිත්‍යයේ කෘතියක් විදිහට තමයි බෝධි වංශයේ කතාව මුලින්ම ඔබට පේනවා ආරම්භ වෙලා තියෙන්නේ. නෂ්ටප්‍රාප්ත සිංහල බෝධි වංශයක් කියලා. එතනින් ආරම්භ වුණාම වැලවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ වැඩ ඉන්නේ මහනුවර යුගයේ. දැන් ඔයගොල්ලන්ට මේ මෙතන දැන් බලන්න මේ මහා බෝධි වංශය අනුරාධපුර යුගයේ ලියවෙනවා. බෝධි වංශ ග්‍රන්ථිපද වර්ණාවත් එහෙමයි. ගුරුළු ගෝමින්ගේ ධර්ම ප්‍රදීපිකාව පොළොන්නරු යුගයේ ලියවෙනවා. විල්ගම්මුල හාමුදුරන්ගේ සිංහල බෝධි වංශය කුරුණෑගල, චුල්ල බෝධි වංශයත් කුරුණෑගල, වැලවිට සරණංකර හාමුදුරුවන්ගේ ඒක මහනුවර යුගයේ ලියවෙන්නේ. ඒ නිසා හොඳ අවබෝධයක් තියාගන්න මේ කරුණු හැම දෙයක්ම ඕගොල්ලෝගේ පොතේ තියෙනවා. හොඳට කියවලා බලන්න. ඒ කරුණු ටික පැහැදිලිව ඔබගේ ග්‍රන්ථයේ පොතේ තියෙනවා. මේ පාඩම ළමයි මේ පාර හොඳට බලා ගන්න 12 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම බෝධීන් වහන්සේ සම්බන්ධව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීම ඓතිහාසික පසුබිම කියන කාරණාව විශේෂයෙන්ම බලා ගන්න. මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ කතාව ඔබ හොඳින් කියවා ගන්න. ඒකේ අනු කොටස් ටික බෝධි වෘක්ෂයේ පූජනීයත්වය, වෘක්ෂ වන්දනාවට නව අරුතක් ආරෝපණය කිරීම, බෝධි ශාඛාව වැඩමවීමට දූත පිරිසක් යැවීම, ශ්‍රී මහා බෝධි ශාඛාව ගැනීම, ඊට පස්සේ බෝධි ශාඛාව වැඩමවීම, ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමෙන් වූ ප්‍රබෝධය, ආගමික ප්‍රබෝධය, ඊළඟට ශාස්ත්‍රීය ප්‍රබෝධය. මේ මාතෘකා යටතේ මොන මාතෘකාව ඇහුවත් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන විදිහට සකසා ගන්න, පිළියෙල කරගන්න කියන සිහිපත් කිරීම කරනවා. ඉදිරිපත් කරන එක් කරුණකට ලකුණු දෙක බැගින් කරුණු 4ක් විස්තරාත්මක ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ලකුණු 8ක් ලබා දීමට තමයි ඔබට ප්‍රකාශ කරලා සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට.
අවසාන ප්‍රශ්නය ඔගොල්ලොන්ට 2018 ප්‍රශ්න පත්තරේ සඳහන් වන අවසාන ප්‍රශ්න ටික. මේක සාමාන්‍යයෙන් හැම පාරම වගේ කෙටි සටහන් ලියන්න තමයි සැකසෙන්නේ. එතකොට මේක ටිකක් ටාකට් කරනවා කියන එක අමාරුයි. මොකද ටාකට් කරන්න අමාරු වෙන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න සැකසෙන්නේ ඔබගේ සමස්ත මුළු පොතෙන්ම සමස්ත මුළු පොතම ආවරණය වෙන විදිහට. දැන් බලන්න මේකෙත් යම් පිළිවෙලක් අපට හිතා ගන්න පුළුවන් ළමයි. දැන් බලන්න මේ මගධ ජනපදය ගැන බැලුවොත් එහෙම මගධ ජනපදයේ දැන් මේ පාර අහන්න පුළුවන් සමහරට කෝසල ජනපදයේ වගේ අහන් ඒ වගේ ඔය ජනපද ටික ගැන ලොකු අවධානයක් යොමු කරන්න. මොකද ජනපදයක් අනිවාර්යෙන්ම මෙතනදී විමසෙනවා. ඔන්න මගධ ජනපදයේ තියෙනවා ඊළඟට චරිත ශාසන ඉතිහාසයේත් අපට යම් චරිත ටිකක් ගැන තියෙනවා. අනේ පිටු සිටුතුමා විශාකා මහෝපාසිකා වැනි චරිත. ඊළඟට ලාංකේය ඉතිහාසයේ සම්බන්ධව ඉන්න රජවරු පිළිබඳවත් ඔබ අවධානයක් යොමු කරන්න. ඉතින් අපි ගොඩාක් දන්න රජවරු ගැන තමයි අහන්නේ. දැන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මේ කෙටි සටහන් ලියද්දී ප්‍රමාණය කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් ළමයි අපිට මෙතන මාතෘකා 4ක් ලියන්න තියෙනවා. මේ මාතෘකා 4 දැන් ගොඩාක් අය මේ ප්‍රශ්නේ තෝරගන්නවා. මොකද ගොඩාක් අය දන්න කරුණු තමයි මේ ගොඩක් වෙලාවට ඇහෙන්නේ. එතකොට ළමයි අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ ඕගොල්ලෝ විභාගෙදි තෝරගන්නවා නම් ඕගොල්ලන්ට විභාගෙදි යම් වාසියක් ලබා ගන්න පුළුවන්. මොකද ඔබ දන්න කරුණු. හැබැයි ඔබ නොදන්නවා නම් ලියන්න යන්න එපා. හේතුව ඇයි? ඔබ මේ යම් මාතෘකාවකට ප්‍රමාණවත් වන විදිහට අපි නැත්නම් උත්තර පරීක්ෂකවරු බලාපොරොත්තු වෙන විදිහට උත්තරේ ලැබිලා නැත්තම් ඕගොල්ලොන්ට මේ මාතෘකාව ලියාගන්න බෑ. ඒ වගේම මේ සම්බන්ධ අවබෝධයක් නැහැ කියලා තමයි හිතන්නේ. එතකොට මොකද කරන්නේ ළමයි? අනිවාර්යෙන්ම ලකුණු ටික කපලා දානවා. මොනවා ලියලා තිබ්බත් අර ප්‍රධාන කරුණු ටික බලාපොරොත්තු වෙන කරුණු ටික නැත්තම් දැන් ඇත්තටම මගධ ජනපදයේ කිව්වහම ගොඩක් අයට එක එක ජනපද ගැන මතක් වෙනවා. සමහර ලාවට මගධ ජනපදයේ කියලා මාතෘකාව ලියලා තියෙනවා. ලියලා තියෙන්නේ එක්ක කිඹුල්වත් නුවර ගැන, කෝසල රාජ්‍ය ගැන, ඕ වගේ දේවල් ලියලා තියෙන්නේ. ශාක්‍ය ජනපදයේ ගැන. එහෙම නෙමෙයි. එක්කෝ මගධය දන්නේ නැත්නම් ඒක අත්හරින්න. ඊටාම සැලකිලිමත් වෙලා මේ මාතෘකා වලින් අනිවාර්යෙන්ම 4ක් ඕගොල්ලන්ට බය නැතුව තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රමාණය බැලුවොත් අඩුම තරමේ අවම ප්‍රමාණය පිටු භාගයක් කියලා තමයි සඳහන් වෙන්නේ. පිටු භාගයක්. ඔබගේ මේ අකුරු ලොකුයි නම් ඉතින් පිටුවක් විතර ලියන්න ඕනේ. මොකද සමස්තය බලනවා ළමයි. මේ හැම දෙයකම සමස්තය බලලා තමයි ලකුණු නිර්ණය තීරණය කරන්නේ. ඔබ ලියලා තියෙන බලාපොරොත්තු වෙන උත්තරය. මොකද දැන් සමහර අය හිතනවා මේවා ලියලා තියෙන ඒවා කියවන්නේ නැහැ. ඔහේ ලකුණු දෙනවා කියලා. එහෙම දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ ලියලා තියෙන ඒවා හැමෝම කියවනවා. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙලා සැලකිල්ලෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියන එකත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. හොඳයි අපි බලමු මගධ ජනපදයේ ගැන ඔබ යම් තාක් දුරකට දන්නවා. අපි බලමු මගධ ජනපදයේ ගැන මේ බලන්න උත්තරය ලියලා තියෙන විදිය ඔබට වෙනවා විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ඔබගෙන් මේ වගේ උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. බලන්න මේ පිහිටීම ගැන තමයි දැන් බලන්න මේ උත්තරේ ලියලා තියෙන ආකාරය ඔබට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ උත්තරය බලන්න ලස්සනට පිළිවෙලට ගලාගෙන යන ස්වරූපයකින් ලියලා තියෙන ආකාරය. ඇත්තටම එක පැත්තකින් බැලුවොත් ශිෂ්‍යයාට යම් අවාසි සහගතයි. මොකද මේකේ පිළිවෙල හොඳට බලනවා. ළමයි අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න කරුණු පෙළ ගැස්ම අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් එකක් අපි කියනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ස්ට්‍රක්චර් එකක් ඔළුවේ තියෙන්න ඕනේ. මේ ප්‍රශ්න ලියද්දි මේ විදිහට මුලින්ම භූමි භාගය දැන් අපි මගධ රාජ්‍ය ගත්තොත් මේ බලන්න. උතුරෙන් ගංගා නදිය, නැගෙනහිරින් චම්පා නදිය, නිරිත දිගෙන් වින්ධ්‍යා කඳු, බටහිරින් සෝන නදියෙන් සීමාවන රාජ්‍ය. බලන්න පිහිටීම. අන්න බලන්න රාජ්‍යයක් නම් ඒ රාජ්‍යයේ පිහිටීම පිළිබඳ යම් අවබෝධයක් මුලින්ම තියෙන්න ඕනේ. ඊළඟට අගනුවර රජගහ නුවරයි. ඒ රාජ්‍යයන් වලට දැන් ඇත්තටම ගත්තොත් අගනුවරන් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ මගධ රාජ්‍ය කියලා කියන්නේ රජගහ නුවර නේද? බිම්බිසාර රජුරෝ රජ කරපු ඒ කොටස. එතකොට අගනුවර සම්බන්ධ කරන රජගහ නුවර කියලා. ඊළඟට පාලකවරු බිම්බිසාර හා අජාසත් රජවරු පාලකයෝ වූව. දැන් මේක මේ සරලව ඔයගොල්ලෝ ලියලා තියෙන්නේ.
බලන්න මේ සාරාංශ කරලා දැන් ඕගොල්ලන්ට තව ඔක අත්‍යලංකාරව ලියන්න පුළුවන්. නේද? බිම්බිසාර රජුරුවන්ගේ පුත්‍රරත්නය වුණ අජාසත් රජුරුව මේ වගේ ලියන්න පුළුවන්. හැබැයි මේ ඕගොල්ලන්ට මේ පොඩි අනුරුවක් නේ පෙන්වන්නේ මම නේද? එතකොට ඒ කියන දේවල් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ක්‍රියාවට නංවන්න බලන්න. ඊට පස්සේ රජවරු ගැන තියෙන්නේ රජවරු සම්බන්ධ කරා. ඊළඟට බලන්න උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප මෙහි සිට බුදු සසුනට ඇතුළත් වූ. දැන් ඇත්තටම රජගහ නුවර ගැන මතක් කරද්දී ඇත්තටම මතක් වෙන්න ඕන චරිත තුනක් තමයි උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන අය. හේතුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා පස්වග තවුසන් ඒ වගේම යසගුල පුත්‍රයන් එක්ක ප්‍රථම රහත් 69ට පස්සේ ශාසනයට එකතු වෙන්නේ මේ බ්‍රාහ්මණය තුන්දෙනාගේ පිරිස. ඔබට දන්න ඔබ දන්න හොඳට මේ දුර්වේල කාශ්‍යපගෙන් 1500යි නදී කාශ්‍යපගෙන් 1000යි ගයා කාශ්‍යපගෙන් 500යි ආදී වශයෙන් සම්බන්ධ වෙන ශාසනයට එහෙම. එතකොට ඒ කාරණාවල් එතකොට බුද්ධ චරිතය හා මගධ දේශය අතර තියෙන සම්බන්ධතාවයන් ඊළඟට බුදුරදුන් දැකීමට ගිය බිම්බිසාර රජු ප්‍රධාන 12 දූතයන් පිරිස බුදුන් සරණ ගියපු ආකාරය නානට ගොස් බොහෝ වේලා ගත නොකරන ලෙස භික්ෂූන් වහන්සේට නියම කරන ලද්දේ තපෝදාන නදියේ නාවින් සිටි භික්ෂූන් වහන්සේලා දැක මදක් පමා වීම නිසාත් නගර දොරටු වැසීම නිසාත් රජකට යාමට බිම්බිසාර රජුට නොහැකි වීමේ සිද්ධිය නිසාත්ය බිම්බිසාර රජුගේ වේළුවන පූජා මෙහිදී සිදුවිය. සැරියුත් මුගලන් දෙදෙන මෙහිදී සසුන්ගත වූහ. රූපමදයෙන් යුත් කේමාවෙසව භික්ෂුණියක් වීම මෙහිදී සිදුවිය. ආඩානාඩිය සූත්‍ර දේශනාවාදී කරුණු ඔය ඔක්කොම මේ දැන් ඕගොල්ලන්ට ඔය පිටු අංකෙත් එක්ක දිනව බලන්න. ශාසන ඉතිහාසයේ 12 13 14 පිටුවල කොච්චර කරුණු තියෙනවද? ඒ ඔක්කොම සාරාංශ කරලා තමයි ඕගොල්ලන්ට මේ උත්තරයක් දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ උත්තරයක් ලියන්න ඕගොල්ලෝ ළමයි දක්ෂ වෙන්න ඕනේ ඇත්තටම. මොකද ඕගොල්ලෝ පොතපත හොඳට කියවලා තියෙනවා යම් අවබෝධයක් ඔබට තියෙනවා. ඒ අවබෝධය සම්පූර්ණයෙන්ම විභාගෙදි පෙන්වන්න ඕනේ නේද? ඔබට එක වසරේ ඉඳලා උගන්වපු ආචාර්ය මණ්ඩලයේ ගුරුවරු මේ සම්බන්ධව නේද? දැන් ওই මගධ රාජ්‍යෙම අපට හම්බ වෙනවා මගදී නේද? ඔය යම් යම් පන්තිවලදී මගධ රාජ්‍ය සම්බන්ධව අපට තොරතුරු අනාවරණය වෙනවා. ශාක්‍ය ජනපදයේ ගැන එහෙම ඒවා බලා ගන්න. ඒවා මතකයේ ඇති. ඒවා තවත් වඩා වර්ධනය කරගන්න තමයි ඔයගොල්ලන්ට අච්චු පොතක් දීලා තියෙන්නේ. ඒක හොඳට කියව ගන්න. ඉතින් ඒවා අමුතුවෙන් ආය විස්තරාර්ථව සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා හොඳට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඒවා ක්‍රියාවට නංවන්න විභාගෙදී ඒවා උපයෝගී කරගන්න. කොච්චර දැනුම තිබ්බත් වැඩක් නෑ ළමයි. උත්තරේ හරියට ලියන්න පිළිවෙලට පටිපාටිගතව පිළිවෙලකට උත්තරේ ලියලා තියන්න. එතකොට අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට සමස්ත ලකුණු ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. හොඳයි. අපි යමු ඊළඟට දෙවෙනි අනුමාත්‍රකාව තිබ අනේපිඩු සිටුතුමා. අපි ඊයේ දවසෙත් එයා ගැන ලොකු විචාරයක් කළා. ඉතින් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අනේපිඩු සිටුතුමා ගැන එච්චරම දෙයක් ඕගොල්ලොන්ට කියලා දෙන්න. නමුත් පිළිතුර ලියන්න ඕන විදිය මේ සාමාන්‍යයෙන් කෙටියෙන් ඕගොල්ලොන්ට සඳහන් කරලා තියෙනවා. සවැත් නුවර අන්න ස්ථාන සඳහන් කිරීම මම කිව්වේ හැම වෙලාවෙම මේ වගේ ප්‍රශ්නයකදී අනිවාර්යෙන් ස්ථාන සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට සවැත් නුවර සුමන සිටුවරයාගේ පුත්‍රයා මේ කෙනාගේ මෙයා මේ පුත්‍රයා තමයි මේ කෙනා කියලා අන්න ස්ථාන සඳහන් කිරීම හැම වෙලාවෙම ළමයි මතක තියාගන්න. මේ අනුමාත්‍රකාවලදී චරිතයක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම ප්‍රධාන වශයෙන් පිහිටීම පළවෙනියටම සිහිපත් කරන්න මතක් කරන්න. ඔන්න බලන්න අනේපිඩු සිටුතුමා ගැන ලියද්දිත් සවැත් නුවර සුමන සිටුවරයාගේ පුත්‍රයාය. ඒවට ඊට පස්සේ බලන්න දැන් අනේපිඩු සිටුතුමාට තවත් නමක් කියනවා සුදත්ත සිටුවරයා කියලා. මම අනේපිඩු සිටුතුමා ගැන ලොකු විචාරයක් කරපු නිසා ඊයේ දිනේදී ඒ සම්බන්ධව මේ සාකච්ඡා කිරීමට වැඩි උනන්දුවක් දක්වන්නේ. ඔබට ලොකු දැනුමක් මේ සම්බන්ධව ඇති තියෙනවා කියලා විශ්වාස කරනවා. නැත්නම් ඉතින් පොත එහෙම හොඳට කියව ගන්න නේද? සුදත්ත සිටුවරයාය බුදුරදුන්ගේ අග්‍රදායකයා යන්න බලන්න ලියවිය යුතුම කරුණ නේද? බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා තමයි සුදත්ත සිටුතුමා. ළමයි දැන් අපි ඊයේ සම්බන්ධ වුණ අයත් මෙතන ඉන්නවා. බොහෝ අය අපිත් එක්ක මුලින් ඉඳලා සම්බන්ධ වෙන අයත් ඉන්නවනේ. කාරු හරි කියන්න බලන්න ඇයි මේ සුදත්ත සිටුවරයාට අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ? කවුරු හරි කියමු බලන්න. අපි බලමු දැන් ඊයේ කතා කරපු ඒවා මතකද?
දැනුම ඔයගොල්ලන්ගේ කොහොමද කියලා කවුරු හරි කියන්න බලන්න. අසරණයින්ට පිහිටවු නිසා. බොහොම හොඳයි නේද? අසරණයින්ට දානමාන ආදී පින්කම් නිර්ලෝභීව සිදු කරපු නිසා අනේ පිටු සිටුතුමා කියලා කියනවා. නේද? ඔන්න එතුමා මැරෙන මොහොත වෙනකම්ම දන් දුන්න කෙනෙක්. ඒ නිසා අනේ පිටු සිටුතුමා කියලා සඳහන් වුණේ ඒ නිසා. ඊළඟට අනේ පිටු සිටුතුමා ගැන සිහිපත් කරනකොට ළමයි අපට අමතක කරන්නම බැරි තැනක් තියෙනවා. ඒ තමයි කහවණු 18 කෝටියකට ජේත කුමාරයාගේ උයන මෙලදීගෙන ජේතවනාරාමේ ඉදි කරවා පිදීය. බලන්නකෝ. සම්පූර්ණ ඉඩම ගන්න 18 කෝටියක් වියදම් කරලා 54 කෝටියක වියදමින් ජේතවනාරාමේ ඉදි කරනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලයේ වැඩිපුරම වස් සමාදන් වුණු වගේම වැඩිපුරම ධර්ම දේශනාවන් දේශනා කරලා තියෙන තැන තමයි ළමයි මේ ජේතවනාරාමය කියලා කියන්නේ ඊ දිනේ මම සිහිපත් කළා. එතකොට ඒ වගේම තමයි අනේපිඩු සිටුතුමා කියලා කියන ළමයි බුදුහාමුදුරන්ට අසීමාන්තික ලෙස ගෞරව කරපු ආදරේ කරුණාව දක්වපු කෙනෙක්. ඒ කරුණාව දයාව නිසාමයි අග්‍රදායක තනතුර ලැබෙන්නේ. දැන් බලන්න මේ කරුණාව දයාව ගැන හරි ලස්සනට මේක උත්තරේ සඳහන් කරලා තියෙනවා. බුදුරදුන් වෙහෙසටපත් වෙති ප්‍රශ්න නොවිචාලහ මම කිව්වා ළමයින්ට ඊයේ මතක ඇති මේ අනේපිඩු සිටුතුමාට ලැබුණු එකම මාර්ගඵලය තමයි ළමයි සෝවාන් වීම පමණමයි. ඊට එහා මාර්ගඵලයකට යන්න බැරි වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් වෙයි කියලා ගොඩාක් ප්‍රශ්න අහපු නැති කෙනෙක්. අප උපස්ථාන කරනවා දන් දෙනවා මේවාම හිතේ තියාගෙන සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීමේ ඒ අරමුණෙහිම හිටපු කෙනෙක්. අඩුම තරමේ තමන්ගේ ස්වාර්ථය සාධනෙහිලාවත් යම් උනන්දුවක් දක්වපු නැති කෙනෙක්. ඉතින් ඒ තරම් කැපකිරීමක් කරපු කෙනෙක් මේ අනේපිඩු සිටුතුමා. බලන්නකො බුදුහාමුදුරුවෝ කෙරෙහි කොච්චර දයාවෙන් කටයුතු කරලා තියෙනවද කියලානේ. බුදුරදුන් වෙහෙසටපත් වෙති ප්‍රශ්න නොවිචාලහ. ඊළඟට රජගහනුවර සිටුවරයා නිසා බුදුරදුන් හැඳිනගත්තේ. රජගහනුවර සිටුවරයෙක් හම්බ වෙනවා මේ අනේපිඩු සිටුතුමාට. බුද්ධ කියන මම ඊයේ සඳහන් කළා බුද්ධ කියන වචනය ඇහෙනවත් එක්කම මේ පංචස්කන්ධේම පස්සනක් ප්‍රීතියෙන් පිනා ගියා කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි සුදත්ත සිටුතුමා දන් දීම් ආදිය කරන්නට පටන් ගන්න. ඒ වගේම තීරණය කරන්නේ සවැත් නුවර ජේත කුමාරයාගෙන් ජේතවනාරාමයේ මිලදී අරගෙන මහා විශාල ආරාම සංකීර්ණයක් ඉදිකරන්න 54 කෝටියක් ධනෙවිය පැහැදම් කරලා ඊළඟට බුදුහිමි ඔහුට සුදත්ත නමින් නැමතිය. හැබැයි කවමදාවත් බුදුහාමුදුරුව අනේපිඩු සිටුතුමා කියලා ආමන්ත්‍රණය කරලා නැහැ. සූත්‍රවලත් ගොඩක් තියෙන සුදත්ත සිටුතුමා කියලා. ඉතින් ඒකට ඒ කරුණ තියෙනවා බුදුහිමි ඔහුට සුදත්ත නමින් නැමතිය කියලා. ඇත්තටම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ වුණාට හාමුදුරනේ සූත්‍රවල තියෙන අනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ කියලානේ කියලා. ඒ ආනන්ද හාමුදුර කිව්ව විදිහෙන් ළමයි. අර ගොඩක් සූත්‍රවල ඒවං මේ සුතං ඒකං සමයං භගව දැන් ওই මංගල සූත්‍රයේම නේද? ඒවං මේ සුතං ඒකං සමයං භගව සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. ධම්මචක්ක සූත්‍රේ නම් ඒවං මේ සුතං ඒකං සමයං භගව බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ. ආන් එහෙම ඒ සඳහන් කරලා තියෙන ඒවං මේ සුතං කියලා කියන ළමයි මා විසින් මෙසේ අසන ලදී. ඒ කොටස කිව්වේ ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධම්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු හැම ධර්ම කරුණක්ම පස්සේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න විචාරීමෙන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කළේ යන්නේ මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා. සමහර සූත්‍ර තියෙනවා ළමයි ඒකං සමයං භගවා කියලා පටන් ගන්න සූත්‍ර තියෙනවා. අන්න ඒ වගේ ඒවං මේ සුතං කියලා පටන් ගත්තේ අන්න ඒ නිසා. එතකොට හැබැයි මේ සිටුතුමාට ගොඩාක් ලොකු මාර්ගඵලයන් වලට පත් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ධම්මසා සෝවාන් ඵලෙහි පමණයි පිහිටුනේ. එතකොට අර මම ඊයේ දිනේදී සඳහන් කළ කණිටු දියණිය සුමනා ඇය සකදාගාමීව සිටි අය පියාට මලනුවණී ඇමතුවේ එහෙයිනි. බලන්න අර මම ඊයේ සාකච්ඡා කරපු කාරණාව මෙතනම තියෙනවා ළමයි. බලන්න මිය යන්නට කලින් මේ සුමනා දේවිය
සුමනා දේවිය මිය යන්නට මත්තෙන් අනේපිට සිටුතුමාට ආමන්ත්‍රණය කරේ මල්ලී කියලා, මලනුවන් කියලා. හේතුව දැන් හරිම කනගාටුවෙන් බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ දේ කිව්වට පස්සේ අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බලන්න මගේ දියණිය සිහිනුවණින් නෙමෙයි මිය ගියේ. සිහි විකල් වෙලා මිය පරලොව ගියේ. මට මල්ලී කියලා ආමන්ත්‍රණය කළේ කියලා කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිටුතුමනි එහෙම නෙමෙයි. මේ සුමනා දේවිය සකු르දාගාමි ඵලෙහි පීඩපු කෙනෙක්. සකදාගාමි මාර්ගඵලයටපත් වුණ කෙනෙක්. හැබැයි ඔබ තවමත් සෝවාන් ඵලෙහි පමණක් පීඩලා ඉන්න කෙනෙක්. අන්න ඒ නිසයි ඔබට වැඩිය යම් මාර්ගඵලයකින් ඉහළින් ඉන්න නිසයි ඔබට මේ සුමනා දේවිය ඔබට මලනුවන්යයි ආමන්ත්‍රණය කළේ කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරන ළමයි. ඉතින් මේ වගේ දැන් බලන්න සුදත්ත සිටුතුමා නැත්නම් අනේපිඩ සිටුතුමා ගැන ඒ පෞල් පසුබිම පරිසරය ඊටපු තැන් ජීවිත කාලය මේවා මුලින්ම සඳහන් කරනවා. ඊළඟට බුද්ධ ශාසනය වෙනුවෙන් යම් කාර්යභාරයක් සිද්ධ වුණා නම් ඒ කරුණ ටිකම ඊට පස්සේ විස්තර කරනවා. මහා සංඝරත්නය කොච්චර සමීප භාවයෙන් ඉඳත් මේ ඔක්කොම කරුණ ළමයි ඕගොල්ලෝගේ පොතේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා නැවත වතාවක් අපි සඳහන් කරන්න අනිවාර්යෙන්ම ළමයි ඕගොල්ලෝ මේ පොත හොඳින් කියවන්න. පොත අධ්‍යයනය කිරීමෙන්ම පමණයි ඔබට නිවැරදි පිළිතුරකට යන්න පුළුවන් වෙන්නේ. කම්මැලිකමට මේ පොතේ අකුරු ගොඩාක් තියෙනවා, පොතේ පිටු මේ එක ගොඩේ ගොඩාක් තියෙන මේවා කියවන්න අපට කොහෙද වෙලාවක්, එහෙම කල්පනා කරන්න එපා. මොකද මේක තීරණාත්මක විභාගයක්. ඒ සඳහා ඔබ පෙනී ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ විදිහේ සාර්ථක පිළිතුරක් ඔබෙන් අපේක්ෂා කරනවා. හොඳයි. අපි බලමු ඊට පස්සේ අපට හම්බ වෙන කෙනා තමයි වලගම්බා රජුරෝ. ඇත්තටම ශාසන ඉතිහාසයේ යම් වෙනසක් කරපු රජතුමෙක්, ඒ වගේම ශාසනයේ උන්නතියටත් පිරිහීමටත් කටයුතු කරපු රජ කෙනෙක්. ඒ නිසා එතුමත් අපට ගොඩාක් ශාසන ඉතිහාසය තුළ වැදගත් වෙන රජ කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ ඔය මේ 15 වෙනි පාඩම අබේගිරි විහාරය ආශ්‍රිතව තමයි අබේගිරි විහාරය, ඒ වගේම ජේතවන විහාරය, ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪගිරි. මං හිතනවා ඔයගොල්ලෝ ගාව පොත ඇති කියලා. ඕවා මාක් කරගන්න. මේ පාඩම් ටික අනිවාර්යෙන්ම බලා ගන්න. මේ දෙවෙනි කොටසට අදාළව අද සාකච්ඡා කරන මේ ප්‍රශ්න ටික විශේෂයෙන්ම 14 15 16 17 කියන පාඩම් ටික විශේෂයේ අවධානයක් යොමු කරන්න. මොකද ගොඩාක් ඕගොල්ලොන්ට ලොකු අවබෝධයක් මේ සම්බන්ධව නැති වෙන්න පුළුවන් නිසා ඒ සම්බන්ධව ඕගොල්ලෝ හොඳට ඒ පොත කියවීමේ කටයුතු කරන්න. ඔබට සාර්ථක පිළිතුරක් ඊට පස්සේ ලියා ගන්න පුළුවන් වෙයි. දැන් බලන්න මෙතනදී ඕගොල්ලෝගේ පිළිතුරෙත් මෙතන ගොඩාක් කරුණු සඳහන් නොවුනට පොත තුල ලොකු කරුණු ගොඩක් ඔය පාඩම් තුනේම වලගම්බා රජුරෝ ගැන කියවෙනවාමයි. විශේෂයෙන්ම වලගම්බා රජුරෝ ගැන සඳහන් කරද්දී ප්‍රධානම කරුණ තමයි ළමයි මොකද්ද? පුස්තකාරූඪ සංගීතීය සිදු වූයේ වලගම්බා රජු දවස මාතලේ අලු විහාරයේදී. ඕගොල්ලෝ දන්නවා වලගම්බා රාජ්‍ය සමයේදී ලක්දිවට විශේෂයෙන්ම සතුරු ආක්‍රමණිකයන් පැමිණිලා රාජ්‍ය ආක්‍රමණය කරනවා. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනයටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. පුස්තකාල මහා පුස්තකාල ගිනිබත් කරනවා. ඒ වගේ මහා සංඝරත්නයේ හිරිහැර කරදර කරනවා, ඝාතනය කරනවා, සමූහල ඝාතනය කළා. ඉතින් ඒ වගේම තමයි ඒ ඇස්සේ බැමිණිතියා සාය කියලා මහා නියඟයක් එනවා. ඒකෙන් මහා සංඝරත්නය විතරක් නෙමෙයි සාමාන්‍ය ජනයා ජීවත් වුණේ බොහොම අමාරුවෙන්. මහා සංඝරත්නයට දානේ පූජා කරන්න බැරුව දුක් විඳ අවස්ථාවක් නේද? මහා සංඝරත්නයට දානේ දෙනවා තියා මිනිස්සුන්ට ආහාර පාන ලබා ගැනීමේ ලොකු අපහසුතාවයටපත් වුණ කාලවකවානුවක් වුණා. මහා සංඝරත්නය අසීමාන්තික කැපකිරීමක් මගින් මහරහතන් වහන්සේලා මහවිලිගම් යුරේ වැලි කොට්ටා ගසාගෙන ධර්මයේ අනිත් කෙනාට ඇහෙන පරිදි සජ්ජායනා කරමින් මතකයේ තබාගෙන ඉන්න දහම් කරුණු නිවැරදිදයි හොඳින් පරීක්ෂාවෙන් ඒ මහා ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධේ කටපාඩමින් රැගෙන බාණක පරම්පරාවන් මේවා ආරක්ෂා කරගත්තේ වලගම්බා රාජ්‍ය සමයේ. ඉතින් ලියන්න නම් ඕන තරම් කරුණු තියෙනවා. ඊට පස්සේ මහා සංඝරත්නයේ තීරණය කරනවා මේ වගේ වදුරක් සතුරු ආක්‍රමණිකයෝ ආවොත් ආක්‍රමණයක් සිද්ධ කළොත් ඒ වගේම තමයි අවුවෙන් වැස්සෙන් යම් කාලගුණික විපර්යාසයන් වලටපත් වුනොත් මේ ධර්මය
চিරාත් කාලයක් පවතින්නේ නැති වෙයි. ඒ නිසා මේවා පුස්කොළ පොත්වල පුස්තකාරූඪ කරලා පොත්වල ලියලා තියලා සංගීතීකාරක භික්ෂූන් වහන්සේලා විශේෂයෙන්ම ඒ ග්‍රන්ථ ලියලා බොහොම පිළිවෙලට ලස්සනට මේවා ලියලා තියලා විශේෂයෙන් මාතලේ අලු විහාරයේදී ඒ ග්‍රන්ථාරූඪ කිරීම සිද්ධ කළා කියලා තමයි ශාසන ඉතිහාසය සඳහන් මේ වලගම්බා රාජ සමයේදී. මේ බලන්න ඊළඟට බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ල. බ්‍රාහ්මණ තිස්ස රුහුණු ප්‍රදේශයේ ජීවත් වුණ බ්‍රාහ්මණයෙක් විශේෂයෙන්ම ඔය බ්‍රාහ්මණ තිස්ස කියලා කියන්නේ ළමයි දුර්ගැමුණු රජුරෝ ඔබට මතක ඇති අවසානයේදී ඉලා රජුරවන්න පොරොන්දු වුණා ඉන්දියාවෙන් ලංකාවට පැමිණුණු දමිළ ජනතාවට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඒ අයගේ දෙවියන්ට මුකුත් කරන්න එපා. ඒ අයට කලබල හිංසාකාරී දේවල් කරන්න එපා, හිරිහැර කරන්න එපා කියලා මට පොරොන්දු වෙන්න කියලා එලා රජුරෝ අවසාන උස්ම හෙළන වෙලාවේ කියනවා. ඒ වෙලාව දුටුගැමුණු රජුරෝ කරන්නේ මේයට ලක්දිව ඉන්න ඉඩ සලස්වනවා. ඒ එක්කෙනෙක් තමයි මේ බ්‍රාහ්මණ තිස්ස කියලා කියන්නේ. මේ කෙනා හිතුවා කල්පනා කරා මේ රජකම ගන්න. ඊට පස්සේ මෙයා නිකන් හිටියේ නෑ. තවත් සොලීන් පිරිසක් ගෙන්නනවා ලක්දිවට. ගෙනලා ලොකු මෝඩකමක් තමයි ඉතින් එයා කරගන්නේ. අවසානයේදී හැම එක්කෙනාම කපා කොටාගෙන ඒ අයම යුද්ධ කරලා මරණයටපත් වෙන අවසානයේ එක්කෙනෙක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ කැරැල්ලත් විශේෂයෙන්ම සාගතය මේ බ්‍රාහ්මණ තිස්ස නිකන් හිටියේ නෑ. මේ කැරැල්ල සංවිධානය කරනවා වගේම එයා මොකද කරේ? ඊට කලින් මේ සිංහලයා වටන්න පුළුවන් එකම ක්‍රමය ඒ තමයි අටකොටු ටික ගිනි තැබීම, වැව් වමුණු ටික හින්දවීම මේ ඔක්කොම කරා. අන්තිමට මොකද උනේ? මොකක්වත්ම නැති වුණා. වැස්ස නැති වුණා. වැව් ටිකේ වතුර ටික නැති වුණා. ඒ විතරක් නෙමෙයි කන්න බොන්න තියෙන ටික නැති වුණා. අටකොටු ටික විනාශ වෙලා හරක බාන ටික විනාශ වුණා. අන්තිමට මොකක්වත්ම කරගන්න බැරි වුණා. නේද? ඊට පස්සේ විශේෂයෙන්ම ධර්මයේ පුස්කොළ පොත්වල ලියා තැබීම ඒ කැරැල්ලත් සංසිඳවලා ඒ සිදු වුණා. ඊට පස්සේ බැමිණි තියාසාය මේ තියෙන්නේ මේ රජු සමයේ ද්‍රවිඩ ආක්‍රමණයෙන් රට මුදාගත්තේ මෙම රජුය. ඉතින් මේ කරුණු ටික විතරක් නෙමෙයි ඊළඟට අබේගිරි මහා සෑය ඉදි කරලා පූජා කරන්න මේ රජුරෝ ශාසනයේ යම් ඡේදනයක් මහා විහාරයෙන් අබේගිරි විහාරයක් වෙනමම ප්‍රතිෂ්ඨාපනය වෙනවා. මොකද මහා විහාරයේ ඉන්න පූතික මේ විහාරයේ හිටපු පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ මොකද කරන්නේ? මේ පෞද්ගලිකව මේ පූජාව බාර ගන්නවා. සාංගික කරලා නෙමේ බාරගන්නේ. එයින් මහා විහාරයේ ප්‍රතිපත්ති වලට යම් හානියක් වුණ නිසා මොකද මේ හැම පන්සලක්ම සාංගික දේපල. සාංගිකයි කියලා කියන්නේ තුන් කාලයටම ඇති සංඝ රත්නයට පූජා කරලා තියෙන්නේ. අපේ අතීතයේ හිටපු රජදරුවෝ විහෙර විහාර ඉදිකරේ ළමයි අගත අනගත චතුදිස සගස දිනේ කියලා හැම සෙල්ලිපියකම ওই වචන ටික තියෙනවා. විශේෂයෙන්ම ওই මිහින්තලා පූර්ව ලිපිවල එහෙම ඔය අගත අනගත චතුදිස සගස දිනේ පැමිණි නොපැමිණි මහ සංඝ රත්නයට මේක පූජා කරමි කියලා තමයි මේ හැම විහාරයක්ම දැනටත් අද නීතිමය වශයෙන් විහාර දේවාලගම් පනදිත් මේ සාංගික දීපල කියලා වෙනම වගන්තියක් තියෙනවා. බුද්ධ ආගමට අනුකූලව සාංගික දීපල පිළිබඳව ඔයගොල්ලෝ දන්නේ නැති කරුණු ගොඩක් තියෙනවා. ඒ නිසා මේ සාංගික ක්‍රමේ නැති උනේ මුලින්ම ඔය අබේගිරි විහාරයේ ඉදි කරාම අබේගිරි විහාරයේ පෞද්ගලිකව තමයි පිළිගන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? සංඝ භේදයක් ඇති වුණා. මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා මහා විහාරය සහ අබේගිරි වශයෙන් බෙදනවා. ඊට පස්සේ තව ජේතවනාරාමයේ කියලා එකක් ඉදි කරාට පස්සේ මහසෙන් රජුරෝ එතනදිත් යම් ඡේදනයක් වෙනවා ජේතවනාරාමයේ කියලා. එතකොට ජේතවන භික්ෂුන් වහන්සේලා කියලා වෙනම පිරිසක් බිහි වෙනවා. මේ වගේ ශාසනීය මර්බුදකාරී තත්ත්වයකුත් ඇති වුණා මේ රජුරෝ නිසා. නමුත් ඉතින් ශාසනයට මහා සේවාවක් කරපු රජ කෙනෙක් වලගම්බා රජුරෝ මේ ශාසනය රැකගන්නට අදත් ඒ හයිය ඒ ශක්තිය තමයි අපටත් අද මේ විශේෂයෙන්ම ඔබට මේ ලැබිලා තියෙන මේ අවස්ථාව. ඉතින් වලගම්බා රජුරෝ තමයි මේ ක්‍රියාවන් ඔක්කොම කළේ. අදටත් මේ ධර්මයේ ජීවමානව පවතින වලගම්බා රජුරන්ගේ පූර්ණ අනුග්‍රහය මත ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම ආරම්භ කරපු නිසාමයි. හොඳයි. එතකොට මේ කරුණු විශේෂයෙන්ම 145 මම අර කියේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම කියන පාඩමේ 148 කියන පිටුවල ඕගොල්ලන්ගේ ශාසන ඉතිහාසයේ පොතේ සඳහන් වෙන මේ පාඩම් ටික පිළිබඳ හොඳ අවධානයකින්
ලියන්න අවබෝධයක් තියාගන්න මේ පොත කියවන්න. මොකද මේ පොතෙන් එහා ඔබගෙන් කිසිදු ප්‍රශ්න පත්‍රයට අහන්නේ නැහැ. දැන් බලන්න දැන් පාසල් අධ්‍යයනයක ඔබ යෙදෙන අය නම් පාසල් අධ්‍යාපනයේ විෂය පරාසය බොහොම පුළුල්. පිරිවෙන් අධ්‍යාපනයත් එහෙමයි, විශේෂයෙන්ම ප්‍රාචීන අධ්‍යාපනය වගේ ඒ පරාසය ඊටාම පුළුල් පරාසයක් තියෙනවා. නමුත් ඔබට මේ පොත් හතරෙන් එහාට කිසිදු ප්‍රශ්නයක් අහන්නේ විමසන්නේ නැහැ. ඒ නිසා ළමයි විභාගෙ සමත් වෙන්න හොඳම ක්‍රමය තමයි පොත් හතර හොඳ අධ්‍යයනයකින් පරිශීලනය කළ යුතුමයි කියන කාරණාව අපි නැවත නැවතත් ඔබට සිහිපත් කරනවා. හොඳයි අපි යමු හතරවෙනි මාතෘකාවට තියෙන හතරවෙනි මාතෘකාව සිරි දන්ත ධාතුන් වහන්සේ. ඉතින් අපට ගොඩාක් සමීප තොරතුරු කාරණාවන් අපි ගොඩාක් දන්නවා මේ ශ්‍රී දළදා වහන්සේ ගැන. විශේෂයෙන්ම 13 වෙනි පාඩම පොතේ 13 වෙනි පාඩම ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම කියන පාඩම ඕගොල්ලන්ට තියෙනවා පිටු අංක 119 132 කියන පිටුවල දළදා වහන්සේ ගැන තොරතුරු සියල්ලම සාරාංශකරණයෙන් යුක්තව දක්වලා තියෙනවා. ඉතින් මේ පාඩම් කොටසටත් ඔබ විශේෂ අවධානයක් මෙවර යොමු කරන්න. ඒ වගේම තමයි අර බෞද්ධ සංස්කෘතියේ පෙරහැර කියන කාරණාවටත් පෙරහැර සම්බන්ධවත් ප්‍රශ්නයක් ගෙන දැන් බලන්න මේ සිරි දන්ත ධාතුන් වහන්සේ ළමයි මේ මම සිහිපත් කරන්න හිටපු දෙයක් තමයි මේ දැන් ඔය කට්ටිය මේ මාතෘකා වලින් මේ මාතෘකා 8න් තෝරගන්න මාතෘකා තියෙනවනේ. කවදාවත් ළමයි මේ රෝම ඉලක්කම විතරක් දාලා මේ පිළිතුර විතරක් ලියන්න එපා. අනිවාර්යෙන්ම ඔබ ලියන දැන් මගධ ජනපදේ නම් මගධ ජනපදේ කියලා ලියන්න ඕනේ. අනේපිඩු සිටුතුමා නම් අනේපිඩු සිටුතුමා කියන එක ලියවෙන්න ඕනේ. ඒක ලියන්න නැතුව උත්තර ලියන්න යන්න එපා. දැන් පිළිතුරු බලන කෙනා සමහර විට අර රෝම ඉලක්කම් ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. බලන්නේ මොකක් ගැනද ලියලා තියෙන්නේ කියලා. දැන් ලියලා තියෙන්නේ මොකක් ගැනද කියලා සඳහන් කරන්නේ නැතුව ලියලා තිබ්බොත් ඔබේ පිළිවෙල අනිවාර්යෙන් සමස්තය හමුවේ ඕගොල්ලන්ගේ බලන්නේ පිළිවෙල අංක දැමීම අනිවාර්යයි. පිටු අංක දමන්න, ප්‍රශ්න අංකේ නිවැරදිව දමන්න. සමහර අය මේ දැන් අපි හිතමු යම් අවස්ථාවකදී ප්‍රශ්න අංක 7 අපට ලියන්න ඕනේ. හැබැයි අපි 8ට ගිහිල්ලා 8 ප්‍රශ්නේ ලියනවා. පස්සේ 7 ලියන්නම් කියලා හිතාගෙන එහෙම කරනවා නම් එහෙම කළාට කමක් නෑ. අනිවාර්යයෙන්ම අංක යෙදීම අනිවාර්යයි. ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍රයේ මුලම සඳහන් කරලා තිනවා මේ ප්‍රශ්න වලට මෙච්චරක් පිළිතුරු සපයන්න කියලා. ඒ පිළිතුරු ප්‍රශ්න පත්‍රයේ ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු සපයන්න වෙන වැඩි වැඩ නැත්නම් මුළු ප්‍රශ්න පත්‍රයටම උත්තර ලියන්න කියලා ඕගොල්ලොන්ට නෑ. පැය 3ක කාලයක් හම්බ වෙන්නේ මුළු ප්‍රශ්න පත්‍රයටම උත්තර ලියන්නත් නෙමෙයි. ඒකයි පිළිවෙලට අවබෝධයෙන් යුක්ත ඔබගේ පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පිළිතුරු ලිවීමේදී සැලකිලිමත් වෙන කියන එක තමයි අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නේ. ඔබ බලන්න සිරි දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව පුංචි සාරාංශ කරලා ඒ පාඩමම සාරාංශ කරලා තියෙනවා. අර ඔයගොල්ලොන්ට පේනවා පිටු අංකෙත් දාලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 360 සිරි මේඝවර්ණ රජු දවස දළදා වහන්සේ ලක්දිවට ලැබිනි. රැගෙනාවේ හේමමාලා සහ දන්ත කුමරුයි. දැන් මෙහෙම ලියන්න එපා ඕගොල්ලෝ. රැගෙන මේ සාරාංශයක් නේ තියෙන්නේ. ටිකක් ලස්සන ලියන්න. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරේ එකල ඉන්දියාවේ හිටපු රජ කෙනෙක්ගේ දියණිය වුණු හේමමාලා සහ දන්ත කුමාරයාගේ ඒ විශේෂ වැඩමවීම එදා ලංකා පටුනේදී සිද්ධ වුණා. මේ වගේ ලස්සන ලියන්න. ඊළඟට ධම්මචෛත්‍යගේ පළමු දළදා මැදුරයි යන දළදා මැදුරු ගැන සඳහන් කරනවා. පසුව දාඨා ධාතු ඝර යන නමින් ලැබිනි. අටදාගේ විජයබාහු රජු පොළොන්නරුවෙන් තැනූ දළදා මැදුරයි දඹදෙණි යුගයේ බෙලිගල දළදා මැදුරක් විය. අනතුරුව යාපහුව කුරුණෑගල කෝට්ටේ සහ වර්තමානයේ මහනුවරද දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇත කියලා ඔන්න තියෙනවා මේ ලස්සනට දේ දළදා වහන්සේ අපේ රාජ්‍ය සංකේතය නේද? එදා මෙදා තුර යම් කෙනෙක් දළදා වහන්සේ ලබා ගන්නවා නම් ඒ කෙනාට රාජ්‍යත්වයේ පවා හිමිවන තත්ත්වයක් තිබුණා නේද? ඔය දඹදෙණි යුගයේදී එහෙම අපේ දළදා වහන්සේ සොළීන් විසින් පැහැරගෙන අරන් ගියා ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ ඉන්දියාවට. ඒ වෙලාවේ ප්‍රමුඛත්වයේ ගත්ත රජවරු තමයි ඒ ඉන්දියාවට ගිහිලා යුද්ධ කරගෙන ආපහු දළදා වහන්සේ ලබාගෙන
ලක්දිවට පැමිණලා අදටත් වර්තමානයේදී වාමශ්‍රී දළදා වහන්සේ මහනුවර ශ්‍රී දංෂ්ටා දළදා මන්දිරය තුල විරාජමානව වැඩ ඉන්නේ. ඉතින් ඒ නිසා ළමයි අනිවාර්යෙන්ම දළදා වහන්සේ සම්බන්ධව ඔබට ලොකු දැනුමක් තියෙනවා. විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ අය ඉන්නවා නම් විශේෂයෙන් දළදා වහන්සේ ගැන ඔබ හොඳට දැනුමක් තියෙනවා. ඒ දැනුම ඒවා විශේෂ අවධානයක් යොමු කරලා විශේෂ කොට ඔබ පිළිවෙලට පිළිතුරු සපයන්න. ඒ ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම සාරාංශ කරලා මේ විදිහට ඔබට ලස්සනට ලියන්න පුළුවන් නම් පිටුවක් ඇත්තට මම යෝජනා කරනවා ඔබට ලියන්න පුළුවන් පිටුවක් ලියන්න අනිවාර්යෙන්ම ඔබට මේ හිමි ලකුණු ප්‍රමාණය හමු වෙනවාමයි. හරි ඊළඟට අපි යමු පස්වෙනි කාරණාව පස්වෙනි කරුණ තූපාරාම දහගෙබ. තූපාරාමයේ මොකක්ද ළමයි තූපාරාමයේ විශේෂත්වය කවුරු හරි කියමු බලන්න. තූපාරාමයේ විශේෂත්වය මොකක්ද? කවුරු හරි කියන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් නිදන් කරලා දකුණු අකුධාතුව තැන්පත් කරලා ඉදිවු මුල්ම ස්තූපය. ඔව් හොඳ පිළිතුරක් ලබලා දුන්නා. අපි ඒක තව ටිකක් අර්ථාන්විතව බැලුවොත් ළමයි තූපාරාමය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ලක්දිවට බුදුදහම ලැබුණට පස්සේ ඉදි කරපු පළමු සෑය. අන්න එහෙම සඳහන් කරනවා නම් තමයි වඩාත් හොඳ. මොකද අපට තියෙනවා ඌට වැඩිය පරණ සෑය කිහිපයක්ම. මොනවද? දැන් කවුරු හරි කියන්න බලන්න ඔය තූපාරාම සෑයට පළමුවෙන් අපි පහුගිය කාලෙත් මේ සම්බන්ධව කතා කළා. අපි ඔබට දැන් අවබෝධයක් තියෙනවද කියලා බලමු. තූපාරාම සෑයට කලින් ඉදි කරපු තවත් සෑයවල් තියෙනවද? තියෙනවා නම් ඒවා කිහිපයක් නම් කරන්න බලන්න කවුරු හරි. අනූ හයක් ඉන්නවා. කවුරු හරි එක්කෙනෙක් කියමු බලන්න. මං හිතන්නේ මතක නැද්ද දන්නේ නැහැ. ගිරිහඬු සෑය. ඔව් අන්න හරි. අපිට බුද්ධ කාලයේදීම ලක්දිවට ස්තූපයක් හම්බ වෙනවා. ඒ තමයි පළමුවෙන්ම ඔය සත්සතිය ගත කරලා අවසානයේදී රාජායතන කිරිපලුණු කරුක මුලට එනවා. ප්‍රථම දේවාචික උපාසකවරු දෙදෙනෙක්. ප්‍රථම දේවාචික උපාසකවරු දෙදෙනා කවුද ළමයි? එදා අපි කතා කළා. කවුද? තපස්සු සහ බල්ලුක කියන වෙළඳ දෙබෑයෝ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට දානය පූජා කරලා අවසානයේදී පූජාර්හ වස්තු කිහිපයක් ඉල්ලන ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා කිහිප නමක් මේ වෙළඳ දෙබෑයන්ට පූජා මේ දෙනවා. ඒ වෙළඳ දෙබෑයෝ ලක්දිව ගිරිහඩු සෑයේදී මේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් තැනෙව්වා කියලා සඳහන් වෙනවා. ත්‍රිකුණාමල ප්‍රදේශයේ ගිරිහඩු සෑය අදටත් ලක්දිව අපි හැමෝටම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රථම ලංකා ගමනේ අනතුරු බුදුරජාණන් වහන්සේ ඒ සුමන සමන්දිව රාජෝත්තමයන්ගේ ඒ ආරාධනා විශේෂයෙන්ම මණියක්කිත නාගරජුරු ඒ වගේ විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් අපට හම්බ වෙනවා. යක්ෂ දමනයේදී පැමිණුණාම සුමන සමන්දිව රාජයා ප්‍රමුඛ දෙවියන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේගෙන් පූජාර්හ වස්තු කිහිපයක් ඉල්ලන. ඒ අනුව කේශ ධාතුන් වහන්සේලා සහ ඒ වටිනා කියන ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහියංගන සෑය රජාණන් වහන්සේ නිර්මාණය කළා. ඒ වගේම නාගදීපේ මහසෑය ඒකත් බොහොම පැරණි ස්තූපයක්. ඒ වගේම කැලණිය රාජමහා විහාරයේ ස්තූපය ඒ කැලණිය රාජමහා විහාරයේ අද අපට දක්න ලැබෙන ඒ ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත මහසෑය එගොඩ කැලණිය සෑය මේ වගේ සෑයන් ගණනාවක් පෙර බුද්ධ කාලයේදීම ලංකාවේ ඉදි වෙලා තිබුණා. ඒ වගේම තමයි බුදුදහම අපට ලංකාවට විශේෂයෙන් මුල් බැරගත්තට පස්සේ ඉදි කරන ලද පළවෙනි සෑය තමයි ළමයි මේ තූපාරාමය කියලා කියන. තූපාරාමේදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා තමයි
දේවානම්පියතිස්ස රජුරෝ විසින් මේ සෑය නිර්මාණය කරන්න මේ සෑයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ සෑය අදටත් අපි අනුරාධපුරයේ ගියාම තූපාරාමයේ ගොඩක් ඉතින් ගොඩක් අය වෙන්නේ නැහැ. නමුත් යන අතර මාර්ගයේදී අපිට පේනවා ඔබට දකින්න ලැබෙන්න ඇති ගල් කණු වලින් වඩවෙච්ච සෑයක් තියෙනවා. මේ ගල් කණු වලින් නිරූපණය කරන්නේ මේ මහ සෑය වටා ගෙයක් ගෘහයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. දැන් ඔය බෞද්ධ සංස්කෘතිය යටතේත් මේ තූපාරාමයේ ගැන විශේෂ අවධානයක් ඔබට යොමු කරන්න තියෙනවා පාඩමක්. ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ ඒ ආශ්‍රිතව ඔබට ප්‍රශ්න ඇහෙනවා. හෙට දිනේදී අපි බෞද්ධ සංස්කෘතිය කියන ප්‍රශ්න පත්‍රයත් අපේ හාමුදුරන් වහන්සේ නමක් සාකච්ඡා කරනවා. ඒ යටතේත් ඔබට සාකච්ඡා වේවි. එතකොට තූපාරාම දයාගබ වටා වටදාගයක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් මේ වටදාගය පිළිබඳවත් විශේෂ අවධානය දැන් බලන්න. බුදුරදුන්ගේ අකුධාතුන් වහන්සේ තැන්පත් කර ඇත. ධාතු වැඩමූයේ සුමන සාමණේරයන් වහන්සේ දෙවන පෑදී රජුසෙන් කරෝ ප්‍රථම දාගැබයි. අන්න ඔය විදිහට 101 පිටුවේ ඔයගොල්ලන්ට තූපාරාම දාගැබ පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධවත් ඔබ ඉතා පුරුල් අවධානයකින් යුක්තව කටයුතු කරන්න. ඒ තූපාරාම සෑය විතරක් නෙමෙයි අනෙකුත් සෑයන් පිළිබඳවත් ඔබට යම් ප්‍රාමාණික දැනුමක් විභාගයේදී අපේක්ෂා කරනවා. හොඳයි. ඊළඟ මාතෘකාවෙ බලමු. 6 වෙනි එක අශෝක සෙල්ලිපි. අශෝක සෙල්ලිපි පිළිබඳව තමයි ඊළඟට ඔබට යොමු කරන්න තියෙන්නේ. උත්තර සපයන්න තියෙන්නේ. ඇත්තටම මේක නම් ඇත්තටම ඔයගොල්ලොන්ගෙන් ටිකක් දුරස් වුණ මාතෘකාවක්. අශෝක සෙල්ලිපි කියලා කියන ළමයි ගොඩක් වෙලාවට අශෝක රජුරෝ යම් බෙහෙර විහාරයක් ඉදි කළාම ඒ විහාරස්ථාන බෙහෙර විහාරස්ථානයන්හි මේ සෙල්ලිපි විශේෂයෙන්ම අද ඔය අපට වර්තමානයේදී දකින්න ලැබෙනවා ගිරිනාර සෙල්ලිපිය කියලා විශාල සෙල්ලිපියක්. ඒ වගේම අශෝක ස්තම්භය ආශ්‍රිතව ඒ වගේම මහා මායා දේවියගේ කුළුණ නැත්නම් ලුම්බිනි සල්වෙන ආශ්‍රිතව දින අශෝක ස්තම්භය තුල බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලැබපු තැන කියලා. ඒ වගේම ඔය ඕගොල්ලෝ සමහර අපේ ඔය ගුරුවරු මෙතන සම්බන්ධ වෙනවා ස්වාමින් වහන්සේලා සම්බන්ධ වෙලා ඉන්නේ ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා නම් දකින්නදී අශෝක රජු විසින් ගොඩක් තැන්වල ස්තම්භ පිහිටලා තියෙනවා. අශෝක ස්තම්භ ගණනාවක්. ඒ ස්තම්භයන්හි විස්තරය පැහැදිලිව එතුමා සඳහන් කරලා තියෙනවා. ධර්ම ලිපි හා ධර්ම යාත්‍රා ලිපි අශෝක සෙල්ලිපි වල අන්තර්ගතයි. ධර්ම ලිපි විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳ ලියවුණු ලිපි ගණනාවක් තියෙනවා. ඒ වගේම ධර්ම යාත්‍රා රජුරෝ ඔය ගොඩාක් විස්තර තියෙන ළමයි කියනවා නම් මේ ප්‍රාදේශීය මට්ටමින්ම බුදුදහම නගා සිටුවීමේ යම් අරමුණෙන් ධර්ම මාත්‍යවරුපත් කරලා තිබුණා. ඒ වගේම තමයි අශෝක රජුරෝ විසින් ධර්ම ප්‍රචාරය කිරීමේදී අනිත් කිසිදු දහමකට බාධා කළෙත් නැහැ. ඒ හැම දහමකටමත් ගරු කරමින් තමයි ළමයි මේ අශෝක රජුරෝ කටයුතු කළේ. මොකද කිසිම කෙනෙකුට අවිහිංසාවක් නොවන විදිහට මේ ධර්මාශෝක රජුරෝ මේ බුදුදහම වැළඳගත්යින් පස්සේ තමයි ධර්මාශෝක රජුරුව බවට පත් වෙන්නේ. ධර්මාශෝක රජුරුව විශේෂයෙන්ම සිහිපත් කරන දෙයක් තමයි කිසිම කෙනෙකුට පීඩා නොකර ජීවත් වෙන්න කියලා. ඉතින් අච්චර දිග්විජය කරපු රජ කෙනෙක් මේ විදිහට ප්‍රතිපත්තිගරුකව ඉන්නවා කියන එක බලන්න කොයිතරම් වෙනස් ක්‍රමයක්ද කියලා එදා නිග්‍රෝධ පුංචි සාමණේර හාමුදුරුවෝ දැකලා පැහැදීමටපත් වෙලා තමයි එතුමා බුදුදහම වෙළඳගන්නේ. ඒ නිසා අශෝක රජුරෝ පිළිබඳවත් ඒ වගේම අශෝක සෙල්ලිපි පිළිබඳවත් ඔබගේ පොතේ විශේෂයෙන් සඳහන් වෙලා තියෙන ඒ සම්බන්ධව ඔබගේ අවධානයත් යොමු කරන්න. ඒ වගේම ඊළඟ මාතෘකාව සිව්වෙනි ධර්ම සංගායනාව අපේ තේරවාද ධර්ම සංගායනාවක් නෙමෙයි. ඒක එදා දෙවෙනි ධර්ම සංගායනාව තෙවෙනි ධර්ම සංගායනාව හමුවේ නිරපපු භික්ෂූන් වහන්සේලා ඒ කට්ටිය නිර්මල බුදුදහමෙන් එළෙව්වට එළවලා දැම්මට ඒගොල්ලෝ සිවුරු හැර ගියේ නෑ. සමහර අය නම් සිවුරු හරවලා රාජ්‍ය සේවයට බඳවා ගත්තා කියලා තියෙනවා. නමුත් ගොඩක් අය ඔය වජ්ජිපුත්ත භික්ෂූන් වහන්සේලා එහෙම ඒ අය සිවුරු හැර ගියේ නෑ. ඒගොල්ලෝ මොකද කරේ? කනිෂ්ක රජුරුවන්ගේ අනුග්‍රහයෙන් වෙනම සංගායනාවක් පවත්වනවා සිව්වෙනි ධර්ම සංගායනාව කියලා. මේක තේරවාදී සංකල්පයෙන් යුක්තව සිදු කරන ලද ධර්ම සංගායනාවක් නෙමෙයි.
විශේෂයෙන්ම පාර්ශව හිමියන්ගේ උපදෙස් පරිදි තමයි මූලිකත්වයෙන් තමයි කරන්නේ. ඊළඟ බහුමිත්‍ර අශ්වഘോഷ නාගර්ජුන ආදී තෙරවරුන් ඕගොල්ලෝ දන්නවා අශ්වഘോഷ හාමුදුරුවෝ බහුමිත්‍ර හාමුදුරුවෝ පිළිබඳව ඕගොල්ලෝ අහලා ඇති. අශ්වഘോഷ හාමුදුරුවෝ බුද්ධ චරිත මහා කාව්‍ය, සෞන්දරානන්ද මහා කාව්‍ය වැනි මහා කාව්‍ය ලියපු සංස්කෘත භාෂාවේ විශිෂ්ට පඬිවරයෙක්. ඒ වගේම නාගර්ජුන පාදයොත් එහෙමයි බොහෝ ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් ත්‍රිපිටකය සංස්කෘත භාෂාවෙන් ලියවුණු මේ හාමුදුරන් වහන්සේලා තමයි විශේෂයෙන්ම පාර්ශව හාමුදුරුවෝ ඊළඟට බහුමිත්‍ර හාමුදුරුවෝ අශ්වഘോഷ හාමුදුරුවෝ නාගර්ජුන පාදයන් වැනි හාමුදුරන් වහන්සේලා ඔබට පේනවා මේ නම් වලින්ම ඒ අය යම් වෙනසක් මොකද අපේ තේරවාදී සංකල්පේ ඉන්න හාමුදුරුවරු හැම කෙනෙක්ටම වගේ තියෙන pāli භාෂාවෙන් නම් පාලි නම් තමයි තියෙන්නේ. නමුත් මේ හාමුදුරුවරුන්ට සංස්කෘත නම් යොදාගෙන තිබෙනවා. ඉතින් මේ සංස්කෘත භාෂාවෙන් සමස්ත ත්‍රිපිටකයම ලියලා තියෙන අදටත් වර්තමානයේ මහායාන ධර්මයේ ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් පවත්වපු ස්ථානය කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේදී තමයි සිව්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නේ. මේවා සටහන් කරගන්න කාලය පුරා මාස 6ක් මේ සංගායනාව පැවැත්වුවා. ඊළඟට උපදේශ ශාස්ත්‍ර විනය විභාෂා හා අභිධර්ම විභාෂා සංග්‍රහ විශේෂයෙන්ම මේ ත්‍රිපිටක පිටක ග්‍රන්ථ වශයෙන් නෙමෙයි මේවා ලියවෙන්නේ පසු කාලීනව විභාෂා ග්‍රන්ථ නමින් ඔබට පේනවා උපදේශ ශාස්ත්‍ර විනය. දැන් අපේ ත්‍රිපිටකයේ ලියවෙන්නේ ත්‍රිපිටකයේ කොහොමද ළමයි තියෙන ත්‍රිපිටකයේ කොහොමද සූත්‍ර විනය සූත්‍ර අභිධර්මයේ කියන පිටකත්‍රය තියෙන්නේ. නමුත් මහායාන ධර්මයේ තුල උපදේශ ශාස්ත්‍ර විනය විභාෂා හා අභිධර්ම විභාෂා කියලා තමයි සංග්‍රහ වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 120ත් 162ත් අතර කාලයේදී තමයි සිද්ධ වෙන්නේ. ඒක මහායාන ධර්ම සංගායනාව මහායාන ප්‍රථම ධර්ම සංගායනාව හැටියටයි මේ සිව්වැනි ධර්ම සංගායනාව හඳුන්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මම හිතනවා මේ සම්බන්ධව ඔබට දැනුමක් ලැබෙන්නේ නැති තවත් අධ්‍යයනය කරන්න ධර්ම සංගායනා පිළිබඳ විශේෂ අවධානයක් ශාසන ඉතිහාසයේදී ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ 6 වසරෙන් තමයි ධර්ම සංගායනා පිළිබඳ ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඒ 6 වසරේ ඉඳන් පටන් ගත්ත දැනුම එකතු කරගෙන දැන් 11 වසරට එද්දී ධර්ම සංගායනා පිළිබඳ විශිෂ්ට දැනුමක් ඔබගෙන් අපේක්ෂා කරන ඔබට තේරෙනව නේද? දැන් ඉතින් 6 වසරේ ඉඳන් ඉගෙනගත්ත මේ දේවල් ටික 11 වසරෙන් අහනවා කියනකොට ඔයගොල්ලෝ හිතන්න ළමයි නේද? ඔයගොල්ලෝ පටිපාටිගතව දහම් පාසලේ අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුන් ගුරු මෑණිවරුන් ඔබට දුන්න දැනුම අපතේ යන්නේ නැහැ. මේ වගේ විභාගයන් වලට ඔයගොල්ලොන්ට ඉතාමත් වැදගත් වෙන දැනුමක්. ඒ නිසා ධර්ම සංගායනාවන් පිළිබඳ විශේෂ අවධානයක් ඔබ යොමු කරන්න. හොඳයි ඊළඟ මාතෘකාව ඒ සම්බන්ධව ඔබට බලන්න පුළුවන් 92 94 පිටු තුල ඔබගේ ග්‍රන්ථයේ 92 94 පිටුවල ඔය මේ සිව්වෙනි ධර්ම සංගායනාව පිළිබඳව 9 වෙනි පාඩම පළවෙනි කොටසේ අන්තිම පාඩම සිව්වෙනි ධර්ම සංගායනාව කියලා වෙනමම පාඩමක් තියෙනවා. ඒ සම්බන්ධවත් දැන් බලන්න ළමයි මේ ධර්මාශෝක රජුරෝ ගැන පාඩම් කීයක් තියෙනවද බලන්නකෝ. 3 4 5 6 7 8 කියන පාඩම් සියල්ලගෙන්ම කියන ධර්මාශෝක රජුරෝ ගැන. ඒ නිසා ළමයි ධර්මාශෝක රජුරෝ ගැන වැඩි අවධානයක් යොමු කරන්න මෙවරත් විභාගෙට අනිවාර්යෙන් ධර්මාශෝක රජුරන්ගේ මේ මාතෘකා වලින් එකක් අනිවාර්යෙන් වගෙන් විමසනවා ලකුණු 8 ප්‍රශ්නයකට. ඒ නිසා ඒ සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කරන්න. හොඳ ඊළඟට මාතෘකාව අන්තිම මාතෘකාව 8 වෙනි මාතෘකාව චුල්ලහත්ති පදෝපම සූත්‍රය. චුල්ලහත්ති පදෝපම සූත්‍රය ළමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගැන අපිට මුලින්ම ඇහෙන්නේ මොන පැත්තෙන්ද? අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගැන කොහෙන්ද හම්බෙන්නේ? අද කට්ටිය කතා කරන්නේ නැහැ නේ අයියේ. 94 දෙනෙක් මේ වෙලාවේ ඉන්නවා. ගිදු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කළ සූත්‍රය. බොහොම හොඳ පිළිතුරක් ඔබට ලැබුණා. අන්න චුල්ලහත්ති පදෝපම සූත්‍රය විශේෂයෙන්ම මේ ඇතෙකුගේ ගමන් විලාසය පිළිබඳව දේශනා වුණ සූත්‍ර දේශනාවක්.
හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මෙන්න මේ සූත්‍රය අපට අහන්න ලැබුණේ එදා මිහිඳු මහරහතන් වහන්සේ අඹ පැනය ඥාති ප්‍රශ්නාදී ප්‍රශ්න විමසලා රජ්ජුරුවන්ගේ ප්‍රඥාව දැනගෙන පන්සිල් සමාදන් කරවල තෙරුවන් සරණ යවලා ඊට පස්සේ තමයි මෙන්න මේ කියන කරුණ මෙන්න මේ කියන කොටස දේශනා කරේ මිහිඳු හාමුදුරුවෝ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. අපි බලමු පිළිතුර ලියන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා ඔබට පේනවා මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුට හා පිරිසට දම් දෙසීමට පාදක කරගත්තේ මේ සූත්‍රයයි. බුදු සමය වැළඳගෙන බෞද්ධයෙකු වන මග මෙහි සඳහන් වේ දැක්වේ. තෙරුවන් සරණ යෑම කාය වාචී සංවරය චාරිත්‍ර වාරිත්‍ර සීල අරහත්ත්‍ය ආදී කරුණු අන්තර්ගතය. ඊටාම සරලව ඔයගොල්ලොන්ගේ මේ සූත්‍රයේ අන්තර්ගතයේ පිළිබඳ සඳහන් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. ඒ හා අනුරූපීව මේ ප්‍රශ්න පත්‍රයේත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ උත්තර පත්‍රයේත් බුදු සමය වැළඳගෙන බෞද්ධයෙකු වන මග මෙහි දක්වලා තියෙනවා. විශේෂයෙන්ම ඒ නිසාමයි මේ සූත්‍රයේ දේශනා වුණේ කියලා අපට හිතන්න පුළුවන්. ඒ වගේම තෙරුවන් සරණ යෑම විශේෂයෙන්ම කාය වාක් සංවරයේ පිළිබඳව නේද? කාය වාක් සංවරය කියලා කියන ළමයි සීලය නේද? කාය වාචානං සමෝදානං සීලං. එහෙනම් කය වචන දෙකේ සංවර භාවයේ පිළිබඳ විශිෂ්ට විග්‍රහයක් තියෙනවා. ඒ වගේම තමයි චාරිත්‍ර වාරිත්‍ර. මොනවද මේ ළමයි මේ චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ? අපිට සාමාන්‍යයෙන් මේ චාරිත්‍ර සහ වාරිත්‍ර කියන වචන දෙක වැඩිපුරම ඇහෙන කාලයක් තියෙනවා වර්තමානයේ. කියමු බලන්න මොන කාලෙටද අපිට මේවා ඇහෙන්නේ වැඩිපුරම? අවුරුදු කාලෙට අන්න හරි. ඔව් අවුරුදු කාලෙට අපිට මේ වචන ටික ඇහෙනව නේද? චාරිත්‍ර වාරිත්‍ර කියලා. නේද? එතකොට මේ ඇයි අවුරුදු කාලෙට මේ චාරිත්‍ර වාරිත්‍ර කියලා නම් කරගෙන තියෙන්නේ? ඊළඟට සිරිත් තිරිත් කියලා අපට ඇහෙනව නේද වචන ටිකක්. ඔය අවුරුදු කාලෙට තමයි ওই ටික අපට වාසනාවකට තාමත් ওই වචන ටිකවත් ඇහෙන්නේ. නේද? චාරිත්‍ර කියලා කියන්නේ ළමයි කළ යුතු දේවල්. ඊළඟට වාරිත්‍ර කියලා කියන්නේ එහෙනම් නොකළ යුතු දේවල්. චාරිත්‍ර දැන් අපි හැමෝම අවුරුදු දවසේ ලිපගිනි මොලවනවා. ඒවා චාරිත්‍රයන්. ඊළඟට අලුත් අවුරුදු උදාවට කලින් නොනගත කාලයක් එනව නේද? අන්න වැලකිලා ඉන්න ඕනේ නොකළ යුතු දේවල් වාරිත්‍රය කියලා කියනවා. ඉතින් ඔය කියන කරුණු ටිකම ළමයි අපේ බුදුදහම තුලත් විශේෂයෙන්ම සතර සංවර සීලය තුල චාරිත්‍ර වාරිත්‍ර සීලය කියලා තියෙනවා. ඔය ඉන්ද්‍රිය සංවර සීලය කියන කොටසේම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ අර කලින් කිව්වා වගේ කය වචන දෙකේ සංවර භාවය ඇති කරගෙන මේ චාරිත්‍ර සහ වාරිත්‍ර කියන කොටස ජීවිතයට ළඟා කරගන්න ආකාරය පිළිබඳව තමයි ඒ කොටස තුලින් සාකච්ඡාවට බඳුන් වෙන්නේ. එතකොට චාරිත්‍ර කියලා කියනොත් එහෙනම් මතක තියාගන්න කළ යුතු දේවල්, වාරිත්‍ර කියලා කියන්නේ එහෙනම් නොකළ යුතු දේවල් කියලා සිහියේ තබා ගන්න. ඒ වගේම අරහත්ත්වයේ පිළිබඳ කරුණු, රහතන් වහන්සේ නමක් පිළිබඳ කරුණු නේද? ඒ කය වචන දෙකේ සංවර භාවයෙන් යුක්තව ඒ වගේම කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ හොඳ අවබෝධයක්, කුසල සහ අකුසලයේ පිළිබඳ අවබෝධයකින් යුක්තව නිවන අවබෝධ කරගැනීමේ මාර්ගය, අරහත් ත්වයට පත්වීමේ මාර්ගය පිළිබඳව තමයි මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේදී සඳහන් වෙන්නේ. සම්බන්ධව ඔබගේ පොතේ 98 වෙනි පිටුවේ හරි ලස්සනට චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගැන සඳහන් වෙනවා. එක් හැඳින්වීමකට ලකුණු 5 උපරිමයට යටත්ව හැඳින්වීම් 4ට ලකුණු 20ක් සේ සලකා සුදුසු ලකුණක් ප්‍රදානය කරන්න කියලා කියනවා. ඔන්න බලන්න එක් හැඳින්වීමකට ලකුණු 5යි හම්බ වෙන්නේ. 5 4ක් 4 20ක් ලකුණු සම්පූර්ණම හම්බ වෙනවා. ඉතින් ලකුණු 5ම ගන්න පුළුවන්. අර මම දැන් අපි දැන් මේ සාකච්ඡා කරගෙන ආපු පිළිවෙලට හරි ලස්සනට ඕගොල්ලන්ට පුළුවන් නම් මේ ප්‍රශ්න ටික ලියන්න සාර්ථකව මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මම කිව්ව විදියට පිළිතුර ඒ ආකාරයෙන් ලියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලකුණු 5 නිර්ලෝභීව උත්තර පත්‍ර පරීක්ෂකවරු දෙනවා. එතකොට ඒකනේ කියන්නේ උපරිමයට යටත්ව. ඒ වගේම තමයි හැඳින්වීම මේ 4 හැඳින්වීම කරන ආකාරය ඒ මාතෘකා 4 යටතේ ඔබ
හැඳින්වීම් කරලා තියෙනවා නම් ලකුණු 20ක් ඒ හතරට ලැබෙනවා. හැබැයි ළමයි මෙහෙම දෙයක් උත් ඕගොල්ලෝ කරනවා. සමහර අය මාතෘකා 4ට වැඩිය ලියනවා. සමහරට මාතෘකා 8ම ලියනවා. එතකොට අපි මොකද කරන්නේ? මේ උත්තර පත්‍ර පරීක්ෂකවරු මොකද කරන්නේ? කොච්චර හොඳට ලියලා තිබුණත් අන්තිමට තියෙන හතරම කිසිම අනගුණක් නැතුව කපලා දානවා. ඔන්න මතක තියාගන්න. ඒ නිසා ඒ වගේම තමයි දැන් මෙතන ප්‍රශ්න ඔක්කොම මුළු ප්‍රශ්න පත්තරේම ප්‍රශ්න ළමයි කීයක් තියෙනවද? සම්පූර්ණ ප්‍රශ්න තියෙනවා 8ක්. අපිට ලියන්න කියලා තියෙන ප්‍රශ්න කීයක්ද? මේ බලන්න. යටත් පිරිසෙන් එක් කොටසකින් ප්‍රශ්න දෙකක්වත් ඇතුළත් වෙන ලෙස ප්‍රශ්න 5යි. ඔබ ප්‍රශ්න 8ටම උත්තර ලියලා තිබුණොත් මොකද කරන්නේ? ආය කිසිම හෝදිසි කිරීමකින් තොරව ඔබ කොච්චර හොඳට ලකුණු ලබාගෙන තිබ්බත් අන්තිම ප්‍රශ්න 3 කපලා දානවා. අන්තිම ප්‍රශ්නේ දැන් අපි හිතමු ප්‍රශ්න 5ක් නම් 6ක් ලියලා තියෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ? 6 වෙනි ලියලා තියෙන ප්‍රශ්නේ කපලා දාන. සමහර විට ළමයි 5 වෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලෝ උත්තර හරියට ලියලා නොතිබුණා 6 වෙනි ප්‍රශ්නෙට උත්තර හොඳට ලියලා තියෙනවා. හැබැයි අපරාධේ මොකද වෙන්නේ? ඒ අන්තිම ප්‍රශ්නේ කපලා දෙන්න ගමන් ඕගොල්ලොන්ට ලොකු අසාධාරණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඕගොල්ලෝ විහිං කරගන්න දෙයක්. මොකද ප්‍රශ්න පත්‍රයේ ඔච්චර උඩින් මේ අමතර කියවීම කාලය කියලා කාලයක් ලබා දෙන්නෙම ඔය පිළිතුරු සංවිධානය කරගන්න. ඒ නිසා හොඳට සිහි බුද්ධියෙන් නුවණින් කටයුතු කරන්න පිළිවෙලට ප්‍රශ්න පත්‍ර වලට උත්තර සපයන්න කියන එකත් සිහිපත් කරනවා. එතකොට ළමයි අද දවසේදී අපි ශාසන ඉතිහාසය කියන කොටස මේ වෙද්දී මුළු සිලබස් එකම අපි සාකච්ඡා කරලා අවසන්. දැන් තියෙන ඔයගොල්ලොන්ගේ වැඩේ අනිවාර්යෙන්ම ඔබ ප්‍රශ්න උත්තර විශේෂයෙන්ම පොත හොඳට කියව ගන්න, පොත හොඳට පරිශීලනය කරන්න. අපි ඊළඟ දවසේ අන්තිම දවසේ ශාසන ඉතිහාසයේ පවත්වනවා. තව නොබෝ දිනකින් අපි ඒක දැනුම් දෙන්න ශාසන ඉතිහාසයේ පාඩම් මාලාවේ. ඉතින් ඒකට අනුමාන ප්‍රශ්න පත්‍රයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි අපි අවසාන සම්මන්ත්‍රණය ඔබට කරන්නේ. අද 12 වෙනි දවසේ අපි සම්මන්ත්‍රණය මේ දවස් දින 16ක් පමණයි පවත්වන්නට දෙන්නේ. ඉතින් අද දවසේදී ශාසන ඉතිහාසයේ කොටස මුළුමනින්ම අපි ඉවර කළා. ඇත්තටම ඒ සඳහා විශේෂයෙන් ඔබට දේශන පවත්වන්න මමත් ඒ වගේම අපේ මහරගම ගොඩිගමුවේ පේමාලෝක හාමුදුරුවොත් ඔබට මේ සම්බන්ධව හොඳ දැනුමක් ඔබට ලබලා දුන්නා. ඉතින් විශේෂයෙන්ම ඒ කොටස් දෙක යටතේ ಭಾರತೀಯ ශාසන ඉතිහාසයත් ලාංකීය ශාසන ඉතිහාසය පිළිබඳවත් ඔබට ගොඩක් කරුණු මේ දින කිහිපය තුල සාකච්ඡා කළා. ඒවා මතකයේ ඇති, සටහන් කරගෙන ඇති. ඒ නිසා ඒවත් මතකයේ තබාගෙන විභාගයට පෙනී ඉන්න. මේ වන විට 85 දෙනෙක් රැඳිලා ඉන්නවා. කොහොම රැඳිලා ඉන්න අද අපි පන්ති නිමා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසන්. ඒ නිසා ඊළඟ දවසේදී තමයි අපට ගොඩාක් කාලය ගත වෙන්නේ. එහෙම වුණොත් සමහර විට පස්වරු 8ට කලින් අපි යොදා ගැනීම ඉඩකඩත් පවතිනවා. ඒ නිසා ඔහොම රැඳිලා ඉන්න දැන් අපි නාම ලේඛනයේ ලකුණු කිරීම සිද්ධ කරන ගමන් ඉන්නේ. ඒ වගේම තමයි ළමයි අද දවසේදී මුලින්ම මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන අය ඉන්නවනම් ඒ අය ඔය තිරේ දිස්සන ජංගම දුරකථන අංකයට WhatsApp අංකයට ඔබගේ නම, දහම් පාසල, ඒ වගේම දිස්ත්‍රික්කය සඳහන් කරලා එවන්න. නැත්නම් ඔබට ඒ රෙකෝඩින් ටික ලබා ගැනීමේදී යම් අපහසුතාවයකට පත් වෙයි. ඒ නිසා ඔහොම සුළු මොහොතක් රැඳිලා ඉන්න.